ආයිබෝවන් ඉතින් සාදරයෙන් පිළිගන්නවා අද ඉතිහාසයේ පාඨමාලාවට සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ හැමෝවම. මෙතන ඉන්න සමහර දරුවෝ නම් මාව ඊයේ හම්බුණා. ඉතින් අද අලුතෙන්ම එකතු වෙන දරුවෝත් ඇති මෙතන 11 ශ්‍රේණිය ඉගෙන ගන්න. ඉතින් ඒ හැමෝවම සාදරයෙන් පිළිගන්නවා සුබ සන්ධ්‍යාවක් කියලා. හරි එතකොට දැන් අද අපි කරන්නේ කාර්මික විප්ලවය පාඩම 11 වසරේ පළවෙනි පාඩම. එතකොට මේකෙදි වැඩ පිළිවෙලකට තමයි මේ පැය දෙක ගෙවෙන්නේ. ඒ නිසා ඉස්සෙල්ලාම මම ඒක පැහැදිලි කරලා අද ක්ලාස් එකට අපි යමු. දැන් මම ඔයගොල්ලන්ට දැම්මා සමහර අයට නම් ටියුට් එක ලැබිලා ඇති දැන් මේ වෙනකොට සමහර අයට ටියුට් එක ලැබිලා නැතුව ඇති. ඒක ඊළඟ සතියේ වෙනකොට ලැබෙයි. එතකොට ඒ ටියුට් එකේ සම්පූර්ණ මේ නෝට් එක තියෙනවා. හැබැයි අද අපි පාඩම කරගෙන යමු. එතකොට මේකෙදී ඔයාට පාඩම කරනකොටම තමයි පාඩම් කරන්න අවස්ථාව තියෙන්නේ. ඒ නිසා මම ඕගොල්ලන්ට පන්තිය පටන් ගන්න කලින් මැසේජ් එකක් දැම්මා. මොනවද අද පන්තියේදී ලෑස්ති වෙලා ඉන්න ඕන, තියාගන්න ඕන දේවල් කියලා. ඒ ටික අරන් ඇවිල්ලා ඇති කියලා මම හිතනවා. ඉතින් ඉස්සෙල්ලාම පාඩමට යන්න කලින් අපි පොඩ්ඩක් පැහැදිලි කරගෙන යමු කොහොමද ඉතිහාසයේ පේපර් එකේ ස්ට්‍රක්චර් එක හැදෙන්නේ කියලා. ඊට පස්සේ අපි යමු පාඩමට කොහොමද වැඩ ටික වෙන්නේ කියලා බලන්න. ඉස්සෙල්ලාම අපි ස්ට්‍රක්චර් එක පැහැදිලි කරගමු. හරි. ළමයි ඔයගලන්ට මාව පැහැදිලි පේනවා නේද? ප්‍රශ්න මොන හරි තියනවද? නෑනේ. මෙහෙම තියනවා නම් මට chat එකේ දාන්න. එතකොට මට පේනවා. හරි. අපි මුලින්ම පන්තිය පටන් ගන්න කලින් පේපර් එකේ ස්ට්‍රක්චර් එක කතා කරමු. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය පෙළ පේපර් එක හැදෙන්නේ කොටස් දෙකකින්. එතකොට ඉතිහාසයේ පේපර් එක ගත්තම ප්‍රධාන කොටස් දෙකකින් තමයි පේපර් එක හැදෙන්නේ. පළවෙනි එකට අපි කියනවා පළවෙනි පත්‍රය කියලා. ඊට පස්සේ දෙවෙනි එකට අපි කියනවා දෙවෙනි පත්‍රය කියලා. එතකොට මේ පළවෙනි පත්‍රයේ සහ දෙවෙනි පත්‍රයේ ලකුණු හැදෙන විදිහ ගත්තොත් එහෙම පළවෙනි පත්‍රයේ MCQ ප්‍රශ්න තමයි එන්නේ. MCQ ප්‍රශ්න 40ක් එනවා. ලකුණු 2 ගානේ මුළු ලකුණු 80ක් ගන්න. ඊට පස්සේ දෙවෙනි පත්‍රය හැදෙන්නේ කොටස් කීපකින්. අපි ඒක බෙදුවොත් ඉස්සෙල්ලාම තියෙන ඔයාලට සිතියක්. ලංකා සිතියමක් සහ ලෝක සිතියමක් එනවා. ලංකා සිතියමේ තැන් 12යි, ලෝක සිතියමේ තැන් 6යි, මුළු තැන් 18ක්. එතකොට සිතියමේ ස්ථාන 18ක් එනවා. ලකුණු 1 ගානේ මුළු ලකුණු 18ක් ගන්න. ඊට පස්සේ තියෙනවා කෙටි ප්‍රශ්න. කෙටි ප්‍රශ්න කියද්දි මම අර අපි කතා කරපු MCQ නෙමෙයි. ඔයගොල්ලෝ දන්නවනේ ඔයගොල්ලෝගේ දෙවෙනි කොටස එනවා A B C D දාලා. ඊට පස්සේ කෙටි උත්තර ලියන ප්‍රශ්න. අපි ගත්තොත් උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවෙන් හමු වන විදේශීය කාසි වර්ග 3ක් සඳහන් කරන්න. ඒ වගේ ලකුණු 3 ප්‍රශ්න. ඒ වගේ සඳහන් කරන කෙටි ප්‍රශ්න එනවා 14ක්. එතකොට ඒවෙන් මුළු ලකුණු 39ක් ඔයාලට එනවා. ලකුණු 3 ගානේ එන ප්‍රශ්න තියෙනවා. ලකුණු 4 ගානේ එන ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ තියෙනවා අපිට රූප සටහන්. රූප සටහන් දෙකක් එනවා. එතකොට ඒ දෙකට ලකුණු 8 ගානේ, ලකුණු 4 ගානේ. ලකුණු 4 ගානේ මුළු ලකුණු 8ක් එනවා. ඊට පස්සේ තියෙනවා රචනා ප්‍රශ්න. ව්‍යුහගත රචනා ප්‍රශ්න. ව්‍යුහගත රචනා ප්‍රශ්න එනවා. ලකුණු 5 ප්‍රශ්න එනවා, ලකුණු 6 ප්‍රශ්න එනවා. එතකොට මේ ටිකෙන් එනවා මුළු ලකුණු 55ක්. එතකොට මෙන්න මේ කියන ලකුණු 80යි, ලකුණු 18යි, 39යි, 8යි, 55යි. ඔන්න ඔය ටික එකතු කළාම ඔයාලට එනවා මුළු ලකුණු 200ක්. එතකොට මේක දෙකෙන් බෙදලා ඔයගලන්ට 100කට තමයි හැදෙන්නේ. හරි. මේ තියෙන්නේ ඔයාලගේ පේපර් එකේ ස්ට්‍රක්චර් එක. එහෙනම් අපි ලෑස්ති වෙන්න ඕනේ පේපර් එකේ මෙන්න මේ කියන කොටස් ටික කවර් කරගන්න. එතකොට මේකේ තියෙනවා මේ MCQ 40ක්. අපි ඒක කවර් කරගන්න තමයි මම ඔයාලට එක්සයිස් බුක් එකක් ගන්න කිව්වා පිටු 80ක. එතකොට මම ඒකේ කොහොමද වැඩ ටික වෙන්නේ කියලා පැහැදිලි කරන්නම්. අපි ඒකේ තමයි මේ MCQ ප්‍රැක්ටිස් කරන එක කරන්නේ. ඊට අමතරව අපි මේ MCQ වලට සහ මෙන්න මෙතන තියෙන කෙටි ප්‍රශ්න ප්‍රැක්ටිස් කරන්න
තව එක ක්‍රමයක් අනුගමනය කරනවා. ඔයාලා ක්ලාස් එක ඉවරුණාට පස්සේ ක්විස් එකකට මුහුණ දෙනවා. හැමදාම එහෙමයි. එතකොට ඊයේ ක්ලාස් එකට ආපු දරුවෝ දන්නවා මූලාශ්‍ර පාඩම තමයි ඊයේ කළේ අපි. එතකොට මූලාශ්‍ර පාඩමේ ඊයේ කරපු කොටස කවර් කළාට පස්සේ පන්තිය ඉවරුනහම ඒගොල්ලෝ ක්විස් එකකට මුහුණ දුන්නා. එතකොට ඒකේ ලකුණු 20න් 20 ගත්තු 4 දෙනෙක්ම හිටියා. එතකොට ඕගලන්ට එහෙම කරන්න හැකියාව තියෙනවා. ඒ නිසා මේ විදිහට MCQ සහ කෙටි ප්‍රශ්න හදාගන්න මම වෙනම ක්‍රමවේද කීපයක් අනුගමනය කරනවා. ඊට අමතරව ඕගලන්ට මේ රූප සටහන් හදාගන්න. රූප සටහන් සහ සිතියම් මෙන්න මේ කොටස් දෙක හදාගන්න. ඕගොල්ලෝගේ ටියුට් එක හම්බුණා නම් ඕගොල්ලෝ දන්නවා මම ආයෙ මාරු කරන්නම්. මේ තියෙන ඕගොල්ලන්ගේ ටියුට් එක. එතකොට මේ ටියුට් එකේ පහළටම ගියාම මේ තියෙන්නේ ඕගොල්ලෝගේ ටියුට් එකේ රූප සටහන් අධ්‍යයනය කොටස. එතකොට හැම ටියුට් එකකම මේ විදිහට මේ පාඩමෙන් එන්න පුළුවන් රූප සටහන් සහ ප්‍රශ්න මම සාකච්ඡා කරනවා ප්‍රධාන වශයෙන් එන්න පුළුවන්. එතකොට මගේ රූප සටහන් අධ්‍යයනය කියන පොත ගත්ත ළමයි ඉන්නවා. එතකොට ඒකේ මම තවදුරටත් වැඩි දුරටත් දාලා තියෙනවා තව රූප සටහන්. තව කරුණුත් එක්ක. එතකොට ඕගොල්ලන්ට රූප සටහන් ටික සහ සිතියම් කවර් කරන්නේ ටියුට් එකේ අන්තිම කොටසෙන්. එතකොට මේ කොටස් දෙකත් අපි සම්පූර්ණ කරනවා. ඊට පස්සේ රචනා ප්‍රශ්න හරිගස්ස ගන්න තමයි ඕගොල්ලන්ට මම කිව්වා ගේන්න කියලා CR 200ක පොතක්. එතකොට මේ පිටු 200 පොතෙන් ඕගොල්ලෝ ටියුට් එකේ අන්තිමට අපි ඒ අදාළ පාඩමෙන් එන්න පුළුවන් රචනා ප්‍රශ්න ටික ඔක්කොම පැහැදිලි කරගන්නවා. ඊට පස්සේ අපි පුහුණුවට තමයි ඔය පොතේ රචනා ප්‍රශ්න ලියන්නේ. එතකොට මම අද බොහෝ දුරට හිතාගෙන ඉන්නවා ඔයගොල්ලන්ට රචනා ප්‍රශ්නයක් ලියන්නේ කොහොමද කියන එක ස්ටෙප් බයි ස්ටෙප් කියන්න. ඊට පස්සේ අපි උදාහරණ රචනා ප්‍රශ්නත් එක්ක රචනා ප්‍රශ්න ලියන විදිහ පැහැදිලි කරගන්නවා. එහෙනම් ඔය විදිහට පේපර් එකේ මේ කොටස් ටික වෙන වෙනම කවර් කරගෙන තමයි අපි පාඩම මේ මාස 8න් පාඩම් 18ක් අපිට තියෙනවා 11 වසරේ පාඩම් 8යි 10 වසරේ පාඩම් 10යි. එතකොට ඔය ටික අපි මේ මාස 8න් කරලා ටාගට් එකකට යන්නේ. හරි මේ කොටසේ පැහැදිලි නැති තැනක් කාට හරි තියනවද? අනික ළමයි මේ අනේ කරුණා කරලා ඔයගොල්ලෝගේ වීඩියෝස් ඔන් කරන්න. මොකද මේ මට ඔයගොල්ලොත් එක්ක වැඩ කරගෙන යන්න ඕනේ. දැන් මම ඩිවයිස් එකක් එක්කනේ මෙහෙම කතා කරන්නේ. ඒතර මම වඩාත් කැමතියි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. මොකද ඊයේ නම් සක්‍රියව මගේ 10 වසරේ සහ 11 වසරේ දරුවෝ ටික වීඩියෝ ඔන් කරගෙන සක්‍රියව මාත් එක්ක උත්තර දුන්නා. ඒ නිසා වීඩියෝස් ඔන් කරන්න පුළුවන් හැමෝම වීඩියෝ එක ඔන් කරන්න කියලා ඉල්ලනවා. හරි. ඊළඟට ඔන්න දැන් ස්ට්‍රක්චර් එක හරි. ඊට පස්සේ මුලින්ම පන්තිය පටන් ගන්න කලින් කියන්න ඕනේ මේ ක්ලාස් එක වෙනස්. ඕගොල්ලොන්ට පාඩම කරගෙන යන අතරෙම තමයි මම පාඩම් කරවන්නේ. ඕගොල්ලන්ට මම ලෑස්ති කරගන්න කියලා දෙනවා. මම අර ඊයේ හිටපු දරුවෝත් ඉන්නවා. නමුත් අද අලුත් ළමයි ඉන්න හින්දා මම පැහැදිලි කරගෙන යන්නම්. ඕගොල්ලන්ට මම කිව්වා කටු වැඩකොළ සෙට් එකක් ළඟ තියාගන්න කියලා. ඕගොල්ලන්ගේ පරණ පොතක් හරි නැත්නම් කටු වැඩකොළ තියෙනවා නම් ඒවා. ඕගොල්ලන්ට මම පාඩම් කොටසක් කියලා දුන්නාට පස්සේ ඒක ඒත් එක්කම ඕගොල්ලෝ පාඩම් කරන්න ඕනේ. මම විනාඩි 2ක වගේ කාලයක් දෙනවා. ඊට පස්සේ ඔයාලා ඒ කටු වැඩකොළේ ලියන්න ඕනේ. එතකොට මේකේ ටෙක්නික් එකක් මම ඔයගලන්ට ඊළඟ සතියේ පැහැදිලි කරන්නම්. මොකද්ද මම මේ කරන ටෙක්නික් එක කියලා. ඒක සාර්ථකද කියන එක අද දවසේ ඊයේ සහ අද ඔයගොල්ලෝ බලන්න. හරි. එහෙනම් දැන් මෙතන ඉඳලා සක්‍රියව දායක වෙන්න ඕනේ. ඔයගොල්ලෝ මට මියුට් කරලා තියෙන ඔක්කොම ඒවා උත්තර අහනකොට අන්මියුට් කරලා උත්තර දෙන්න. ඒ වගේම පාඩම් කරන්න කියනකොට ඒ වෙලාවට පාඩම් කරන්න අවධානයෙන් අහගෙන ඉන්න. මොකද ඔයගොල්ලෝ පැය දෙක ඉවර වෙලා ක්විස් එකක් කරන්න ඕන නිසා. හරි. එහෙනම් අපි යමු පාඩමට. හරි. කාර්මික විප්ලවය. මුලින්ම පැහැදිලි කරගෙන ඉඳලා මම ඊට පස්සේ ඔයගලන්ට උගන්වන්න යන්න. දැන් ටියුට් එක නැති හම්බෙලා නැති අය ඉන්නවනේ. ඒ නිසා මම මේක මේ විදිහට දාන්නම්. කාර්මික විප්ලවය කියනකොට අපි මුලින්ම බලන්න ඕනේ මේ මොකද්ද මේක ඇයි ඇති උනේ කියන එක.
එතකොට මුලින්ම අපි පළවෙනි ඡේදයක් තියලා තියෙනවා බලන්න. කාර්මික විප්ලවය යනු මිනිසාසිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කරමින් දශක 6ක පමණ කාලයක් තුල කාර්මික සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇති කළ පුළුල් වෙනස. දැන් අපිට නිර්වචනයක් ගත්තාම මේක දිගට තියෙනවානේ. එතකොට ඕක පාඩම් කරන්න ඕනේ. හැබැයි ඕක දිගයි කියලා හිතුවොත් පාඩම් කරන්න බෑ. අපි එහෙනම් මේක කොටස් කරගමු. කොහොමද? මුලින්ම අහනවා කාර්මික විප්ලවය යනු. ඊට පස්සේ කියනවා මිනිසාසිය දෑතේ සවියෙන්. මිනිසාසිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන. හරි. එහෙනම් මිනිස්සු තමන්ගේ අත්වලින් භාණ්ඩ නිෂ්පාදනය කරන එක වෙනුවට ඒකට මැෂින් පාවිච්චි කරනවලු. එහෙනම් ඒ විදිහට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කරමින් දශක 6ක පමණ කාලයක් තුල කාර්මික සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇති කළ පුළුල් වෙනස. එහෙනම් ඔන්න ඔය කොටස් ටික අපි බලන්න ඕනේ. මිනිසා සිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් දශක 6ක පමණ කාලයක් තුල කාර්මික සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇති කළ පුළුල් වෙනස. අපි බලමු ඔක කොහොමද මතක තියාගන්නේ කියලා. හරි. දැන් ඔයගොල්ලෝ නිර්වචන ටියුට් එකෙන් දැක්කනේ. අපි ඒ නිසා බලමු දැන් මේක මතක තියාගන්නේ කොහොමද කියලා. මේක ඔයගොල්ලන්ට මතක තියාගන්න එක ක්‍රමයක්. ඉස්සෙල්ලාම මම මේ ක්‍රමේ තියෙන ඵලදායීත්වය පැහැදිලි කරලා ඉන්නම්. ඔයගොල්ලන්ට දැන් මතකය කියන දේ ඔයගොල්ලන්ට දැකලා මතක තියෙන දේවල් තියෙනවා. අහලා මතක තියෙන දේවල් තියෙනවා. ඒ වගේම පාඩම් කරලා මතක තියෙන දේවල් තියෙනවා. ඒ අතරේ අපිට වැඩිපුරම මතක තියෙන්නේ රූප වලින් දකින දේවල්. ඔයගොල්ලෝ හොඳට මතක් කරලා බලන්න. ඔයගොල්ලෝ පාරේ යනකොට එනකොට දකින දේවල් ඔයාලට මතකයි. හැබැයි ඒක පාඩම් කරලා නෙවෙයි හැමදාම නිතරම දකින්න නිසා. අන්න ඒ වගේ ඔයගොල්ලෝ නිර්වචන ලොකුයි කියලා හිතනවා නම් ඒක කොටස් කරගන්න රූප සටහන් වලින්. මෙන්න මෙහෙම. දැන් අපි කිව්වා මිනිසා ඔන්න මිනිස්සයා. මිනිසා සිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට මිනිසා සිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට එහෙම නැහැ. මිනිසා සිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට ඒකට මැෂින් එකක් පාවිච්චි කරනවා නම් යන්ත්‍ර සූත්‍ර යොදාගෙන දශක 6ක පමණ කාලයක් ඊට පස්සේ කිව්වා කාර්මික සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇති කළ වෙනස. හරි. දැන් මාත් එක්ක මේ ටික පුරවන්න. මිනිසා මාත් එක්කම ඔය ගෙදර ඉන්න ගමන් කියන්න. හරිද? මිනිසා සිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන දශක 6ක පමණ කාලයක් කාර්මික සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇති කළ පුළුල් වෙනස. ආය කියමු මිනිසා සිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන දශක 6ක පමණ කාලයක් කාර්මික සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇති කළ පුළුල් වෙනස. ආය මිනිසා සිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන දශක 6ක පමණ කාලයක් කාර්මික සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇති කළ පුළුල් වෙනස. හරි. ටග්ගල පාඩම් කරගන්න ඕක. විනාඩියයි දෙන්නේ. පාඩම් කරලා ඉවරයි නම් ඔයගොල්ලෝ ගාව තියෙන කටු වැඩ කොලේ ලියන්න.
මම මේක තප්පරෙන් මකනවා. ඒ නිසා ඉක්මනට පාඩම් කරන අය මේක බලා ගන්න මතක තියා ගන්න ඕන නම් ටක් ගාලා තමන්ගේ නෝට් එකේ ලියන්න. හරිනේ? හරි. දැන් ආයෙ බලා ගන්න මම මේකේ කලර් එක පේනවා මදි හින්දා මෙහෙම දාන්නම්. දැන් ඔන්න අපි කතා කළා නිර්වචනය. කාර්මික විප්ලවය කියන්නේ මිනිස්සු අතින් නිෂ්පාදනය කරන දේවල් වෙනුවට යන්ත්‍ර සූත්‍රයවට පාවිච්චි කරලා දශක 6ක පමණ කාලයක් කාර්මික සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇති කරපු පුළුල් වෙනස. නැතහොත් 19 වන සියවස අගභාගයේ සිට වසර 100ක පමණ කාලයක් තිස්සේ යුරෝපයේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ සිදු වූ වෙනස්කම් රැස කාර්මික විප්ලවය ලෙස හඳුන්වා දිය හැකිය. ඊට පස්සේ දෙවනි ඡේදයේ කියන ඔන්න අනුමාත්‍රකාවක් යනවා කාර්මික විප්ලවයේ ආරම්භය සහ වර්ධනය. මේකෙද කියනවා 18 වන සියවසේ ප්‍රථමයෙන් කාර්මික විප්ලවය ආරම්භ වූයේ බ්‍රිතාන්‍යයෙනි. ඔන්න ඕක වැදගත්. 18 වෙනි සියවසේ මුලින්ම කාර්මික විප්ලවය ආරම්භ වුණේ බ්‍රිතාන්‍යයෙන්. ඔන්න දැන් ඊයාව ළමයිට මං කිව්වා සියවසක් අඳුරගන්නේ කොහොමද කියලා. 18 වෙනි සියවස කියද්දි හැමතිස්සෙම අපි කවුන්ට් කරන්නේ ඉස්සරහට. එහෙනම් මේ 1700 ගණන් වල. දැන් අපි ඉන්නේ 21 වෙනි සියවසේ නම් අපි ඉන්නේ 2000 ගණන් වල. ඒ වගේ එතකොට මේ 1700 ගණන් වල ඒ කියන්නේ මේ 18 වෙනි සියවසේදී ප්‍රථමයෙන්ම මේ කාර්මික විප්ලවය ආරම්භ වුණේ බ්‍රිතාන්‍යයෙන්ලු. එතෙන් සිට අඩ සියවසක් පමණ තෙක්ම කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයට සීමා වෙලා තිබුණා. අවුරුදු 50ක් විතර යනකම්ම කාර්මික විප්ලවය තිබුණේ බ්‍රිතාන්‍ය විතරයි. නමුත් පසුව 19 වෙනි සියවස පමණ වෙනකොට ඒ කියන්නේ 1800 ගණන් වෙනකොට යුරෝපයේ සෙසු රටවල සහ ලෝකයේ වෙනත් රටවල් වල මේ කාර්මික විප්ලවය පැතිර යන්නට වුණා. කාර්මික විප්ලවයේ යුරෝපයෙන් ආරම්භ වීමට ප්‍රධාන හේතුව ඔන්න ඊළඟ වැදගත් කාරණේ. කාර්මික විප්ලවයේ යුරෝපයෙන් ආරම්භ වීමට ප්‍රධාන හේතුව වෙළඳාම. දැන් ළමයි අපි වැදගත් කාරණා කීපයක් කතා කළා. අපි මුලින්ම කිව්වා මේ කාර්මික විප්ලවය යනු මොකක්ද කියන මෙන්න මේ නිර්වචනය. අපි ඒකට කියමුකෝ කරුණු 1 කියලා. ඊට පස්සේ අපි කතා කළා කාර්මික විප්ලවය මුලින්ම ආරම්භ වෙන්නේ 18 වෙනි සියවසේ ආරම්භ වෙන්නේ බ්‍රිතාන්‍යයෙන්. එහෙනම් මේක 2 මේක 3. ඊට පස්සේ කියනවා මෙන්න මෙතන කාර්මික විප්ලවයේ යුරෝපයෙන් ආරම්භ වීමට ප්‍රධාන හේතුව වෙළඳාමයි. එහෙනම් මේක තමයි 4 වෙනි කාරණය. ඊට පස්සේ කියනවා 18 වෙනි ශතවර්ෂයේ බ්‍රිතාන්‍ය හැරුණු විට පෘතුගාලය, ඉස්පාඤ්ඤ, ප්‍රංශය ආදී රටවල් යටත් විජිත පිහිටුවාගෙන බහුලව වෙළඳ කටයුතු වල නිරත විය. නමුත් එසේ තිබියදී වුවද කාර්මික විප්ලවය ආරම්භ වූයේ බ්‍රිතාන්‍යයෙන්. අපි මේක පස්සේ පැහැදිලි කරගන්නවා. දැනට මේ ප්‍රධාන කාරණා 5 අපි පාඩම් කරගන්න ඕන ටික. හරි. එහෙනම් ආයෙ බලන්න. පළවෙනි කාරණේ ඔයගොල්ලන්ගේ නිර්වචනය. දෙවෙනි කාරණේ තමයි කාර්මික විප්ලවය ආරම්භ වෙන්නේ මොන සියවසේද? 18 වෙනි සියවසේ. ආරම්භ වෙන්නේ මොන රටින්ද? බ්‍රිතාන්‍යයෙන්. ඊට පස්සේ කියනවා කාර්මික විප්ලවයේ බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වෙන්න ප්‍රධාන හේතුව වෙළඳාම. ඊට පස්සේ කියනවා බ්‍රිතාන්‍ය හැරුණාම මේ වෙළඳාම නිරත වෙච්ච අනිකුත් යටත් විජිත නිර්මාණය කරගෙන හිටපු රටවල් මොනවද? ප්‍රංශය, පෘතුගාලය, ඉස්පාඤ්ඤය. හරි. එහෙනම් අපි ඕක පාඩම් කරන්න.
හරි. එහෙනම් ඔන්න අපි කාරණා ටික දැන් පාඩම් කරන්න ඕනේ. පළවෙනි කාරණේ කාර්මික විප්ලවය යනු. දැන් මතක් කරන්න. කාර්මික විප්ලවය යනු මිනිසා සිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන දශක 6ක පමණ කාලයක් තිස්සේ සිදු කරපු කාර්මික සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇති කළ පුළුල් වෙනස. ඊට පස්සේ දෙවැනි කාරණේට අපි යනවා. කාර්මික විප්ලවය ආරම්භ වෙන්නේ මොන සියවසේද? කාර්මික විප්ලවය ආරම්භ වෙන්නේ 18 වන සියවසේ. ඊට පස්සේ තුන්වෙනි කාරණේ කාර්මික විප්ලවය ආරම්භ වෙන්නේ මොන රටින්ද? බ්‍රිතාන්‍ය. ඊට පස්සේ කියනවා කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වෙන්න ප්‍රධාන හේතුව වෙළඳාම. ඊට පස්සේ කියනවා බ්‍රිතාන්‍ය ඇරුණම යටත් විජිත පිහිටුවගෙන මේ වෙළඳාම සිදු කරපු තව රටවල් මොනවද? ප්‍රංශය, පෘතුගාලය, ස්පාඤ්ඤය. හරි. දැන් මම මේ ලියනකොටම පාඩම් කරන්න ඕනේ. හොඳේ. කාර්මික විප්ලවය යනු මිනිසා සිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන දශක 6ක පමණ කාලයක් ගෙන ගියපු කාර්මික සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇති කළ පුළුල් වෙනස. කාර්මික විප්ලවය ආරම්භ වෙන්නේ මොන සියවසේද? 18 වෙනි සියවසේ. කාර්මික විප්ලවය ආරම්භ වෙන රට මොකක්ද මුලින්ම? බ්‍රිතාන්‍ය. ඒකට ප්‍රධාන හේතුව මොකක්ද? වෙළඳාම. ඊට පස්සේ කාර්මික විප්ලවයේ බ්‍රිතාන්‍යයෙන් පස්සේ තව රටවල් වලට ගියානේ. එතකොට එහෙනම් ඒ කාලෙදි තවත් යටත් විජිත පිහිටුවගෙන හිටපු වෙළඳාම කරපු රටවල් මොනවද? ප්‍රංශය, පෘතුගාලය, ස්පාඤ්ඤය. කරුණු පහක් තියෙනවා. ටක් ගාලා පාඩම් කරගන්න. පාඩම් කරලා ඉවරයි කියලා හිතන අයට පුළුවන් කටුවැඩ කොලේ ලියන්න Tamanට මතකයිද කියලා. මට පොඩ්ඩක් කියන්න මේ Huawei Nova 3i කියන නමින් මේ ඉන්නේ කවුද කියලා? රීනේම් කරගන්න විදිහක් නැද්ද? මහිම්. හරි. මං හිතුවා ඔයා ඇවිල්ලා නැහැ කියලාද? මම මැසේජ් එකකුත් දැම්ම මහිම් එන්න කියලා ක්ලාස් එකට. හරි මහිම්. පාඩම් කරලා ඉවරයි නම් ඔයාලට පුළුවන් අර කටුවැඩ කොලේ ලියන්න. හරි ළමයි. ඊට පස්සේ ඊළඟ කොටසට යන්න. ඔන්න දැන් අන්මියුට් කරලා මට උත්තර දෙන්න. හරිද? කට්ටියම උත්තර දෙන්න.
මොකද ඕගොල්ලෝ මේ වෙලාවේ මේ පැය දෙක මම ක්ලාස් එකක් කරනවා විතරක් නෙමෙයි. හරි සාමාන්‍යයෙන් ක්ලාස් එකකදී ඒ ටිකේ උගන්වලා ඒක ඉවර කරනවානේ. හැබැයි මේකදී එහෙම නෙමෙයි පැය දෙකේ ඔයාලා පාඩම් කරන්න ඕනේ. එතකොට ඒ නිසා මට සක්‍රීයව ඒකට උත්තර දෙන්න. හරි මට දැන් කියන්න කාර්මික විප්ලවය යනු කුමක්ද? කාර්මික විප්ලවය යනු කුමක්ද? කියන්න. කියන්න කොහොම මට ඊයේ උත්තර දීපු ළමයි ටිකක් හිටියා. කාර්මික විප්ලවය යනු උදේ ඊයේ කටවල් අරන් හිටපු කට්ටියත් අද මොකද? යතුම් තුලින්දු මොකද සංසික? මිනිසා තම දැඩේ සමයේ පාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සොදාගෙන දශක 6ක් පමණ කාලයක් තුළ කාර්මික ක්ෂේත්‍රයේ ඇතිකළ වෙනස. කාර්මික සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇතිකළ වෙනස. හරි. කාර්මික විප්ලවයෙන් මුලින්ම ආරම්භ වෙන්නේ මොන සියවසේද? 18 වෙනි සියවසේ. මොන රටද මූලික වෙන්නේ කාර්මික විප්ලවය ආරම්භ වෙන්න? බ්‍රිතාන්‍ය. කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වෙන්න ප්‍රධාන හේතුව මොකද්ද? වෙළඳාම. ඊට පස්සේ කාර්මික විප්ලවය ඇති වෙච්ච කාලෙදී වෙළඳාම සිදු කරපු තවත් යටතිචිත නිර්මාණය කරගෙන හිටපු රටවල් තිබුණා. ඒ අතරින් උදාහරණ තුනක් අපි දැක්කා. මොනවද උදාහරණ? ප්‍රංශය, පෘතුගාලය, ස්පාඤ්ඤය. හරි. එහෙනම් ওই කොටස පාඩම්. අපි යන් එහෙනම් ඊළඟ කොටසට. කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වීමට හේතු. අපි ඊළඟට කතා කරන්නේ ඒක. මේකෙදී මුලින්ම බලන්න පළවෙනි ඡේදය තියෙනවා 18 වෙනි සියවස වන විට යුරෝපා රටවල් වන පෘතුගාලය, ස්පාඤ්ඤය, ඕලන්දය හා ප්‍රංශය වැනි රටවල් පරදවා එංගලන්තය වෙළඳ හා වාණිජ කටයුතු අතරින් ඉදිරියට පැමිණ තිබුණි. එංගලන්තය වෙළඳ හා වාණිජ කටයුතු අතරින් ඉදිරියට පැමිණ තිබුණි. මේ නිසා කර්මාන්ත සඳහා මුදල් ආයෝජනය කළ හැකි ධනවතුන් පිරිසක් එරට බිහි විය. මෙයට අමතරව 18 වන සියවස වන විට බ්‍රිතාන්‍යයේ ජනගහන වර්ධනයද අධික වන්නට විය. එබැවින් භාණ්ඩ සඳහා වූ ඉල්ලුමද වැඩි වූ අතර ඊට ප්‍රමාණවත් ලෙස භාණ්ඩ නිෂ්පාදනයද සිදු කළ යුතු විය. පුනරුදය නිසා විද්‍යාත්මක දැනුම පුළුල් වූ බැවින් යන්ත්‍ර සූත්‍ර නිපදවීමේ දැනුම සහ යන්ත්‍ර සූත්‍ර තැනීමට අවශ්‍ය යකඩ හා වානේ වැනි ඛනිජ සම්පත්ද බ්‍රිතාන්‍ය සතුව පැවතුණි. බලශක්තිය සඳහා අවශ්‍ය ගල් අඟුරුද පැවතුණි. හරි. එහෙනම් යකඩ හා වානේ වගේ සම්පත් තිබුණා. ගල් අඟුරු වගේ ඉන්ධන බලශක්තිය තිබුණා. හරි. අපි ඕක පැහැදිලි කරගෙන ඉමු. දැන් ළමයි බ්‍රිතාන්‍යයේ මේ කාලෙදී වෙළඳ සහ වාණිජ වෙළඳ කටයුතු අතරින් වෙළඳාම අතරින් ඉදිරියෙන් තිබුණයි කියලානේ අපි කතා කළේ. බ්‍රිතාන්‍ය වෙළඳාම අතින් ඉස්සරහින් හිටියා. ඒකට මූලික හේතුව තමයි බ්‍රිතාන්‍ය මේ වෙනකොට තිබුණු ජනගහනය එන්න වැඩි වුණා. දැන් ළමයි මීට අවුරුදු දැන් ඕගොල්ලෝගේ තාත්තලාගේ අම්මලාගෙන් ඕගොල්ලෝ අහනවනේ ඉස්සර කාලේ ගමේ ගෙදර ගිහාම ඒ ගම තිබුණු විදිහමද තාම කියලා. නැත්තම් ඕගොල්ලෝගේ දැන් අපේ ගෙදර නම් අපේ තාත්තා නිතරම කියනවා මීට අවුරුදු 50 ගානකට කලින් ඒගොල්ලෝ මෙහෙට ආවේ. ඒතර ඒ වෙනකොට පොල් අක්කර ගානක තිබුණේ පොල් වත්තක් ඒ මැද තිබුණු එකම ගෙදර අපේ ගෙදර කියලා. ඒතර ඒ වගේ මීට අවුරුදු 50කට 100කට 200කට කලින් තිබුණු ජනගහනය නෙමෙයි දැන් වෙනකොට ඉන්නේ. එතකොට හැම වර්ෂයකදීම ජනගහනය එන්න වැඩි වෙනවා. එහෙනම් බ්‍රිතාන්‍ය තුල මේ 18 වෙනි සියවස වෙනකොට ජනගහනය වැඩි. හැබැයි බ්‍රිතාන්‍ය මීට කලින් බඩු නිෂ්පාදනය නොකර හිටියද? ඒ කියන්නේ ජනගහනය වැඩි වෙනකම් බ්‍රිතාන්‍ය බඩු හැදුවේ නැති නැහැනේ. භාණ්ඩ නිෂ්පාදනය තිබුණා. හැබැයි තිබුණේ ගෘහස්ත හස්ත කර්මාන්ත විදිහට. ගෙදර Tamanට ඕන දේවල් නිෂ්පාදනය කරගත්තා. අපි කියවන දෑතේ සවියෙන් කියලා. එහෙනම් ගෘහස්ත හස්ත කර්මාන්ත විදිහට තමයි භාණ්ඩ නිෂ්පාදනය කෙරුණේ. එතකොට Tamanට ඕන ඇඳුමක් තමන්ම මහ ගන්නවා නම් ඒ වගේ තව ඒ පවුලට තව 10 දෙනෙක් ඉපදුනොත් එහෙම තව 10 දෙනෙක් ජනගහණයෙන් වැඩි වුණොත් එහෙම ඒ විදිහට හදාගන්න දේවල් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ගෘහස්තව තිබුණු මේ කර්මාන්ත තිබුණොත් මේ වැඩිවන ජනගහණේ අපි කියනවා ඒකට ඉල්ලුම.
මිනිස්සු ඉල්ලන ප්‍රමාණය. හැබැයි ඉල්ලුම වැඩි වෙනකොට අපි සැපයුම වැඩි කරන්න ඕනේ. ඊළඟ ඇඳුම් 100යි නම් අපි සැපයුම 100ක් දෙන්න ඕනේ. හැබැයි ඉල්ලුම වැඩි වෙනවා ජනගහනය වැඩි වෙද්දී. හැබැයි සැපයුම දෙන්න බෑ. මොකද ගෘහස්ත කර්මාන්ත විදිහට තමයි තිබුණේ. ඒ නිසා බ්‍රිතාන්‍ය තීරණය කළා ජනගහනය වැඩි වෙනකොට මේ ඉල්ලුමට සරිලන සැපයුම දෙන්න ඕනේ. ඒකට මේ ගෙදර හද හිටියොත් එහෙම ඔය වැඩේ කරන්න බෑ. ඒ නිසා අපි ඒකට මේක ශීඝ්‍රගාමී කරන්න මේක වැඩි දියුණු කරන්න ක්‍රමයක් හදාගන්න ඕනේ. ඒකට තමයි ඒගොල්ලෝ කර්මාන්ත ශාස්ත්‍රයට අවධානය යොමු කරන්නේ. හැබැයි දැන් මේ කර්මාන්ත ශාස්ත්‍රයට අවධානය යොමු කළාට සල්ලි තියෙන්න ඕනේ මේ වගේ මැෂින් හදන්න හරි ඒක දියුණු කරන්න හරි සල්ලි තියෙන්න ඕනේ. එහෙනම් මේවට වියදම් කරන්නේ කවුද? ඒකට බ්‍රිතාන්‍ය තුල අපි කියනවා මෙන්න මේ වෙළඳාම කරපු මම මෙතන දාන්නම්. වෙළඳාමේ නිරත වෙච්ච ආයෝජකයෝ හිටියා. ආයෝජකයෝ කියලා කියන්නේ යම්කිසි කෙනෙක් තව ව්‍යාපාරයකට මුදල් වෙන් කරනවා ඒ ව්‍යාපාරයේ දියුණුවට. ඒගොල්ලෝ තමයි අපි කියන්නේ ආයෝජකයෝ කියලා. එහෙනම් සල්ලි තියෙන ධනවත් පිරිසක් බ්‍රිතාන්‍ය තුල හිටියා. ඒ ධනවත් ආයෝජකයෝ ටික තමයි මේ කර්මාන්ත නිර්මාණය කරගන්න වෙළඳාම කර හිටපු මේ ආයෝජකයෝ ටික කර්මාන්ත නිර්මාණය කරන්න සල්ලි වියදම් කරනවා. ඔන්න එහෙනම් මේකේ ක්‍රියාවලිය මොකද වෙන්නේ? මුලින්ම ගෘහස්ත කර්මාන්ත විදිහට ගෙදර දොරේ Tamanට අවශ්‍ය දේවල් හදාගෙන ඉන්නවා. හැබැයි මේක වැඩිවන ජනගහනයට සරිලන්නේ නැහැ. මොකද ජනගහනය වැඩි වෙනකොට ඉල්ලුම වැඩි. ඒකට එහෙනම් අපි සැපයුම වැඩිපුර දෙන්න ඕනේ. ඒ නිසා මේ ගෘහස්ත හස්ත කර්මාන්ත විදිහට කර හිටියොත් එහෙම අපිට වැඩි වෙන ජනගහනයට ඕන කරන දේවල් හදන්න බෑ. ඒ නිසා අපි අනිවාර්යෙන් මේක දියුණු කරලා කර්මාන්ත හදන්න ඕනේ. හැබැයි කර්මාන්ත හදන්න සල්ලි තියෙන්න ඕනේ. ඒ සඳහා වෙළඳාමේ නිරත වෙච්ච බ්‍රිතාන්‍ය තුල හිටපු ව්‍යාපාරිකයෝ අපි කියනවා ධනවත් ආයෝජකයෝ වියදම් කරනවා. එහෙනම් ජනගහනය වැඩි වුණා. ඒත් එක්කම කර්මාන්ත නිර්මාණය කරන්න අවධානය යොමු වුණා. ඒකට සල්ලි වියදම් කරන්න ධනවත් ආයෝජකයෝ හිටියා. ඒ නිසා කර්මාන්ත ශාස්ත්‍රය දියුණු වුණා. හරි. එහෙනම් ඕක තමයි සරල වුණේ පළවෙනි කාරණේදී. අපි දැන් බලමු ආය අර ඡේද දැන් ආපහු. මේ ඡේද පළවෙනි ඡේදය ආය බලන්න. 18 වෙනි සියවස වන විට යුරෝපා රටවල් වන පෘතුගාලය, ඉස්පාඤ්ඤය, ඕලන්දය හා ප්‍රංශය වැනි රටවල් පරදවා එංගලන්තය වෙළඳ හා වාණිජ කටයුතු අතරින් ඉදිරියට පැමිණ තිබුණේ. කියන්නේ ආනයන අපනයනය කරන වෙළඳාම අතින් ඉස්සරහට ඇවිල්ලා තිබුණා. මේ නිසා කර්මාන්ත සඳහා මුදල් ආයෝජනය කළ හැකි ධනවත් පිරිසක් එරට හිටියා. ඕනනම් දැන් අපි කතා කරපු දේ. ධනවත් පිරිසක් හිටියා. මෙයට අමතරව 18 වෙනි සියවස වන විට බ්‍රිතාන්‍ය ජනගහනය වර්ධනය අධික වුණා. එබැවින් භාණ්ඩ සඳහා වූ ඉල්ලුම වැඩි වූ අතර ඒ බැවින් යන්ත්‍ර සූත්‍ර නිපදවන්න ඉල්ලුම වැඩි වූ අතර ප්‍රමාණවත් ලෙස භාණ්ඩ නිෂ්පාදනය කරන්න සිද්ධ වුණා. ඔන්න අපිට ඊළඟට කතා කරන්න බැරි වුණු ඊළඟ කාරණේ තමයි පුනරුදය සිද්ධ වුණා. 1453 පුනරුදය සිදුවීමත් එක්ක ඔයගොල්ලෝ දන්නවා කර්මාන්ත ශාස්ත්‍රයේ එක උපකරණ නිර්මාණය වුණා. එහෙනම් ඒකේ විද්‍යාත්මක දැනුම පුළුල් වීමත් එක්ක යන්ත්‍ර සූත්‍ර නිපදවීමේ දැනුම ආවා. ඒ වගේම අවශ්‍ය කරන සම්පත් අපි මේක අපහු කතා කරනවා. මම ඒකයි මෙතනදී කතා කළේ නැත්තේ. යකඩ හා වානේ වගේ සම්පත් සහ බල ශක්තිය සඳහා අවශ්‍ය ගල් අඟුරු ආදිය ඒ රටින් සපය ගන්න පුළුවන් වුණා. එහෙනම් ඕක තමයි පළවෙනි කාරණේ. හැබැයි ළමයි දැන් ඔයගොල්ලෝ ටියුට් එක හම්බුනොයි මෙතන ඉන්නවානේ. එහෙම නැති අයත් අංක 1 දාලා මෙහෙම ලියා ගන්න. මොකද මේ ටියුට් එකේ මෙන්න මේ ඔයගොල්ලන්ට මේ චූටි හිස් තැන් ටිකක් තියෙනවානේ. මෙන්න මෙතන මෙන්න මේ තැන් මම තියලා තියෙන ඔයගොල්ලන්ට ටොපික් එක ලියන්න. අණු අංක යටතේ මේ කාරණේ ලියන්න. එහෙනම් මෙන්න මෙතනින් ලියාගෙන ටියුට් එක තියන අය නැති අය දැනට කොලයක ලියාගෙන ටියුට් එක හම්බුනාම මාක් කරගන්න.
එතන ලියන්න ඕනේ කාරණේ ලියා ගන්න. බ්‍රිතාන්‍ය අනෙකුත් සියලුම රටවල් අභිබවා බ්‍රිතාන්‍ය අනෙකුත් සියලුම රටවල් අභිබවා වෙළඳාම අතින් ප්‍රමුඛස්ථානය ගැනීම. වෙළඳාම අතින් ප්‍රමුඛස්ථානය ගැනීම. වෙළඳාම අතින් ප්‍රමුඛස්ථානය ගැනීම. හරි ළමයි. දැන් මට මතක් කරන්න මොකද්ද මේ පළවෙනි කාරණේ අපි කිව්වේ වෙළඳාම අතින් බ්‍රිතාන්‍ය ප්‍රමුඛස්ථානය ගත්තා. කොහොමද ඒක වෙන්නේ? ගෘහස්ත හස්ත කර්මාන්ත විදිහට ගෙදර දොරේ Tamanට අවශ්‍ය දේවල් හදාගෙන හිටියා. හැබැයි ජනගහනය වැඩි වුණා. ඒ ජනගහනය වැඩි වෙනකොට ඉල්ලුම වැඩි වුණා. ඒ ඉල්ලුමට සැපයුම දෙන්න ඕනේ. හැබැයි සැපයුම අපිට ගෘහස්තව හදන දේවල් වලින් කරන්න බෑ. ඒ නිසා කර්මාන්ත වලට යොමු වෙන්න ඕනුණා. හැබැයි ඒකට මුදල් තියෙන්න ඕනේ. එහෙනම් ඒවට මුදල් ආයෝජනය කරන්න පුළුවන් ධනවත් ආයෝජකයෝ ධනවත් ව්‍යාපාරිකයෝ බ්‍රිතාන්‍ය තුල හිටියා. ඒගොල්ලෝ ඒකට සල්ලි වියදම් කළා. ඒකෙන් කර්මාන්ත නිර්මාණය වුණා. එහෙනම් මේ කර්මාන්තවලදී අර ඒ උපකරණ නිර්මාණය කරන්න අවශ්‍ය කරන විද්‍යාත්මක දැනුම ඒ වෙනකොට පුනරුදය සිද්ධ වෙලා තිබුණු හින්දා ඒ විද්‍යාත්මක දැනුමත් එක්ක උපකරණ නිර්මාණය කළා. ඒවේ අර අපි කියන්නේ යකඩ වලින් ගොඩක් දේවල් හදන්න. ඒතකොට යකඩ හා වාහනේ බ්‍රිතාන්‍ය තුලින් සපය ගන්න පුළුවන් වුණා. ඒවා ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය බල ශක්තිය වෙච්ච ගල් අඟුරු බ්‍රිතාන්‍ය තුල තිබුණා. එහෙනම් හරිම පහසුවෙන් අර ගෘහස්ත කර්මාන්ත විදිහට තිබුණු එක කර්මාන්ත ශාස්ත්‍රයට වෙනස් වුණා. හරි ඕක තමයි පළවෙනි කාරණේ. දැන් ඕගොල්ලන්ට කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වීමට බලපෑ හේතු පැහැදිලි කරන්න කියලා ප්‍රශ්නයක් ආවොත් ඒකේ පළවෙනි අණු අංකේ බ්‍රිතාන්‍ය අනෙකුත් රටවල් අභිබවා වෙළඳ හා වාණිජ කටයුතු අතරින් ප්‍රමුඛස්ථානය ගැනීම. ඒකේ යටතේ තියෙන්න ඕනේ මෙන්න මේ ඡේදය. ඕක දැන් මතකද ලියා ගන්න පුළුවන්ද? ආවොත් පැහැදිලි කරගන්න දැන් මම කතාවක් වගේ පැහැදිලි කළානේ. පුළුවන්ද එහෙම වුණොත් ඡේද ලියා ගන්න. තේරුණාද මේ කොටස? කවුද මට කියන්න? වත්ම ඉන්නවනේ වත්ම. තේරුණාද වත්ම? හරි. එතකොට දුෂේනි? හරි. එහෙනම් අපි යන් දෙවනි කාරණේට. මේ අපි කතා කරන්නේ ළමයි කාර්මික විප්ලවයෙන් ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යයෙන්ම එන ප්‍රශ්නයක්. කාර්මික විප්ලවයෙන් ඔයාලට තනි සම්පූර්ණ ප්‍රශ්නයක් ආවොත් දෙවනි කොටසන මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් එන්න පුළුවන්. ආරම්භ වීමට හේතු. අපි යන් දෙවනි කාරණේට. එලෙසම බ්‍රිතාන්‍යයන් එරට වාණිජ නීති හරහා සිය යටත් විජිතවලට බාහිර රටවල් සමග වෙළඳ සබඳතා පවත්වා ගැනීමට තිබූ මේ කියන්නේ එලෙසම බ්‍රිතාන්‍යයන් එරට වාණිජ නීති හරහා සිය යටත් විජිතවලට බාහිර රටවල් සමග වෙළඳ සබඳතා පවත්වා ගැනීමට තිබූ ඉඩකඩ අහුරා තිබිනි. එහි ප්‍රතිඵලයක් ලෙස සමකාලීන ප්‍රංශය වගේ රටවලද විශාල ජනගහනයක් සිටි නමුත් බ්‍රිතාන්‍යයන්ට සාපේක්ෂව වෙළඳ දියුණුව එම රටවල සීමා වී තිබිනි. මේ නිසා බ්‍රිතාන්‍යයෙන් යටත් විජිතවලට අවශ්‍ය වන ද්‍රව්‍ය ආනයනය කළ යුතු විය. එබැවින් බ්‍රිතාන්‍ය භාණ්ඩවලට යටත් විජිත වලින් ඉහළ ඉල්ලුමක් හිමි විය. නමුත් බ්‍රිතාන්‍යයන්ට ඇතැම් භාණ්ඩ කෙටි කාලීනව නිෂ්පාදනය කිරීම අභියෝගයක් වූ බැවින් ඔවුන් ඒ සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීමට පෙළඹුණි. නිදසුනක් ලෙස ගතහොත් යටත් විජිත වලින් කපුරෙදි සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා. එතෙක් පැවති නිෂ්පාදන ක්‍රමානුව කෙටි කාලීනව රෙදිපිලි නිෂ්පාදනය ඉහළ දැමීමට හැකියාවක් නොතිබුණු බැවින් කෙටි කාලීනව නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවය මතු වුණා. එමගින් එරට ක්ෂේත්‍රයේ ශීඝ්‍ර දියුණුවක් ලබා ගන්න පුළුවන් වුණා. හරි අපි මේක ඉස්සෙල්ලා පැහැදිලි කරගමු. දැන් ළමයි මෙහෙමයි. ඔන්න එක රටක් තියෙනවා. ඒ රටට ඕනේ තව චූටි රටවල් අල්ලගෙන දියුණු වෙන්න. අපි මෙන්න මේ වගේ
අර වෙන රටවල් අල්ලගෙන මහා පරිමාණ දියුණුවක් ලබන්න බලාපොරොත්තු වෙන රටවල් වලට කියනවා අධිරාජ්‍යයක් කියලා. මේ අධිරාජ්‍ය හැමතිස්සෙම බලන්නේ දුර්වල රටවල් අල්ලගන්න. එහෙම අල්ලගෙන තමන්ගේ අධිරාජ්‍ය විශාල කරගෙන ලෝකේ ඉන්න බලවතා මම කියලා පෙන්නන්න. හරිද? එතකොට මේ වගේ අධිරාජ්‍යයන් ගොඩනගා ගැනීම මීට අවුරුදු 1000කට විතර කලින් ඉඳලම තිබුණා. ඒ විදිහට තමයි ඔයගොල්ලන්ට මතකද අපිව මුලින්ම අල්ලගන්නේ කවුද? ලංකාව කියන ශ්‍රී ලංකාව කියන රට මුලින්ම අල්ලගන්නේ මොන ජාතියද? මොන අවුරුද්දේද? මතක් කරන්න මට. ලංකාව අපි කියනවානේ ජාතීන් 3ක ආක්‍රමණයට ලක් වුණා කියලා. පළවෙනි කට්ටිය කවුද? පළවෙනි කට්ටිය මේ පාඩමට අදාළ නැහැ. හැබැයි ඔයගොල්ලන්ට ඔහොම මතක තියාගෙන යන්න. අපි 3 දෙනෙක් අල්ල ගන්නවා. හරිද? එක්කෙනෙක් පළවෙනියෙන්ම පෘතුගීසීන්. ඊට පස්සේ දෙවෙනි එක්කෙනා ලන්දේසීන්. ඊට පස්සේ තුන්වෙනි කට්ටිය ඉංග්‍රීසීන්. පෘතුගීසීන් අපි වල්ලගන්නේ ක්‍රිස්තු වර්ෂ 1505 දී. ඊට පස්සේ ලන්දේසීන් අපි වල්ලගන්නවා ක්‍රිස්තු වර්ෂ 1658 දී. ඊට පස්සේ ඉංග්‍රීසීන් අපි වල්ලගන්නවා ක්‍රිස්තු වර්ෂ 1796 දී. එහෙනම් මේක මේ පාඩමට අදාළ නැහැ. හැබැයි මම මේක මතක තියාගන්න ප්‍රශ්නවලදී එන්න පුළුවන් කෙටි ප්‍රශ්නවලදී. එහෙනම් මේ 1505 කාලේ අපි වල්ලගත්තු පෘතුගීසීන් කියන්නේ පෘතුගාලය. ලන්දේසීන් කියන්නේ ඕලන්දය. ඉංග්‍රීසීන් කියන්නේ බ්‍රිතාන්‍ය. එහෙනම් මෙතනම අපිට රටවල් 3ක් තියෙනවානේ මේ විදිහට අධිරාජ්‍යයන් ගොඩනගාගෙන හිටපු. මෙතනම තියෙනවා. ඒතර මීට අමතරව ප්‍රංශය වගේ රටවල්, ස්පාඤ්ඤය වගේ රටවල් මේ විදිහේ යටත් විචිත ගොඩනගා ගන්න උත්සාහ කළා. හරි. එතකොට යටත් විජිත අපි මේවට කියනවා එහෙනම් මම එක කියුණානේ එහෙමම කියන්නම් එහෙනම්. මේවට කියන්නේ එහෙනම් අපි යටත් විජිත කියලා. යම්කිසි ලොකු රටක් ඉන්නවා එයාට අපි කියනවා අධිරාජ්‍යයක් කියලා. එයා චූටි දුර්වල රටවල් අල්ල ගන්නවා. ඒ දුර්වල රටවල් වලට අපි කියනවා යටත් විජිත කියලා. එහෙනම් මේ විදිහේ රටවල් අපි කීපයක් දැන් කතා කළා. පෘතුගාලය, ඕලන්දය, බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤය, ප්‍රංශය වගේ රටවල්. එහෙනම් මෙයාලා මේ විදිහට යටත් විජිත අල්ලගෙන බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ අධිරාජ්‍යයේ බලය ව්‍යාප්ත කරන එක. ලෝකේ බලවත්ම රට මම කියන එක. දැන් අපි පළවෙනි ලෝක යුද්ධ කාලේ ගත්තොත් එහෙනම් බ්‍රිතාන්‍ය, ප්‍රංශය කියන රටවල් දෙක තමයි ටිකක් බලය තිබුණේ. ඊට පස්සේ දෙවෙනි ලෝක යුද්ධ කාලේ වෙනකොට ඇමරිකාව, රුසියාව වගේ රටවල් බලවත් වෙන්න පටන් ගත්තා. ඔය විදිහේ එක රටවල් ලෝකේ බලවත්ම රටවල් වෙන්න තරඟ කරනවා. ඒ තරඟ කරන ලිස්ට් එකේ හිටිය රටක් තමයි බ්‍රිතාන්‍ය කියලා කියන්නේ. එහෙනම් එයාටත් ඕන වුණා මේ විදිහේ චූටි රටවල් අල්ලගෙන යටත් විජිත නිර්මාණය කරගන්න. හැබැයි ඒත් එක මේ අපි කතා කරන්නේ බ්‍රිතාන්‍ය ගැන. හැබැයි ඒත් එක්කම අපි අර ඉස්සෙල්ලා කතා කරපු පෘතුගාලය, ඊට පස්සේ ස්පාඤ්ඤය, ඕලන්දය, ප්‍රංශය වගේ රටවලුත් මේ විදිහේ යටත් විජිත නිර්මාණය කර ගැනීමේ තරඟයේ යනවා. හැබැයි ඔන්න බ්‍රිතාන්‍ය මේකට වෙනස් ක්‍රමයක් අනුගමනය කරනවා. එයා කියනවා මම ඔයාලට වෙළඳ නීතියක් දානවා. දැන් මෙයා කියන්නේ තමන්ගේ යටත් විජිත වලට. අපි ඔයාලට වෙළඳ නීතියක් දානවා. ඔයාලා ගන්න ඕනේ අපි නිෂ්පාදනය කරන බඩු විතරයි. එතකොට මොකද වෙන්නේ? දැන් මෙයාලා නිෂ්පාදනය කරන දේවල් මෙයාලට විකුණන්න ඕනේ. හැබැයි දැන් ඒ විකුණන්න පුළුවන් වෙනවද? දැන් මේගොල්ලොත් නිෂ්පාදනය කරනවානේ. පෘතුගාලයත් එයාලගේ රටේ බඩු නිෂ්පාදනය කරනවා. ස්පාඤ්ඤය, ඕලන්දය, ප්‍රංශ තරඟකාරයෝ ගොඩයි. හැබැයි බ්‍රිතාන්‍යයට ඕන වෙනවා තමන්ගේ ධනය වැඩි කරගෙන මේකේ වෙළඳාමින් දියුණු වෙන්න. ඒගොල්ලෝ කියනවා මගේ ඉන්න යටත් විජිත ඔක්කොම අනුගමනය කරන්න ඕනේ වාණිජ නීතියක්. ඒ වාණිජ නීතිය තමයි ඔයාලට බඩු ගන්න පුළුවන් බ්‍රිතාන්‍යයෙන් විතරයි.
එහෙනම් නීතිය දානවා බ්‍රිතාන්‍යයෙන් පමණයි මේ කියන රටවල් වලට බඩු ගන්න පුළුවන්. මේ කියන්නේ බ්‍රිතාන්‍යයේ යටත් විජිත වලට. උදාහරණයක් හිතන්නකෝ ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් 1796න් පස්සේ මුහුදුබඩ ප්‍රදේශ සහ 1815න් පස්සේ සම්පූර්ණ ලංකාවම. එහෙනම් මේ නීතියත් එක්ක මොකද වෙන්නේ? අපිට බඩු ගන්න ඕන මොන හරි. ඒක ගන්න දැන් ඒ බඩුව පෘතුගාලෙත් තියෙන්න පුළුවන්, ස්පාඤ්ඤෙත් තියෙන්න පුළුවන්. හැබැයි අපිට ඒකෙන් ගන්න බෑ. මොකද අපිට වෙළඳ නීතියක් තියෙනවා අපේ මව් රටින්. ඒගොල්ලොන්ගෙන් විතරයි බඩු ගන්න පුළුවන්. එහෙනම් අපිට බඩු භාණ්ඩ ආනයනය කරන්න පුළුවන් උනේ බ්‍රිතාන්‍යයෙන් පමණයි. මේගොල්ලෝ ඒක ක්‍රියාත්මක කළේ ඇයි? මෙන්න මේ හේතුව හින්දා. ස්ථාවර වෙළඳ පොලක් පවත්වාගෙන යන්න. ස්ථාවර වෙළඳ පොලක්. මොකද ස්ථාවරයි කියන්නේ? හැමදාම එකම විදිහට තියෙනවා. දැන් උදාහරණයක් හිතන්න. ඕගොල්ලෝ දැන් 11 වසරේ දරුවෝ නම් තාම මේ පාඩමට ඇවිල්ලා නැහැ. ප්‍රංශ විප්ලවය කියලා පාඩමක් ඕගොල්ලන්ට තියෙනවා. එතකොට මේ ප්‍රංශ විප්ලවයේ පාඩමේදී අපි කතා කරනවා ස්ථාවර වෙළඳ පොලක් තියාගන්න මොනවද කළේ? එකක් කියනවා ගැබෙල් කියලා බද්දක් දානවා, ලුණු බද්දක්. හැම අවුරුද්දෙම ලුණු රාත්තල් 7 ගානේ හැම ගෙදරම ඉන්න වැඩිහිටි අවුරුදු 7ට වැඩි හැමෝම ගන්න ඕනේ. එතකොට අවුරුදු 7ට වැඩි එවුන් පවුලේ 5ක් ඉන්නවා නම් ඒ පහම ලුණු රාත්තල් 7 ගන්න ඕනේ. ඕනේ නෑ එච්චර කෑමට. හැබැයි ඒගොල්ලන්ට බදු ගහන්න ඕන හින්දා ඒ ක්‍රමය අනුගමනය කරනවා. එතකොට මොකක්ද එකකින් වෙන්නේ ළමයි? මේ මං කියවනේ ජනගහනය මේ අවුරුද්ද ඉන්න ගානට වඩා ඊළඟ අවුරුද්ද වැඩි වෙනවා. එහෙනම් හැබැයි ජනගහනය වැඩි වුණත් මේ අපි යන දැන් හිතන්නකෝ මිනිස්සු දෙන්නෙක් ඉන්නවා ගෙදරක කියලා. එහෙනම් ලුණු රාත්තල් 7 ලුණු රාත්තල් 14ක් එක අවුරුද්දකට යනවා. ඒ 14ම ඊළඟ අවුරුද්දෙත් යනවද නැද්ද? යනවා. හැබැයි තව එක්කෙනෙක් වැඩි වෙන්න පුළුවන්. එතකොට තව ස්ථාවරයිත් එක්ක ඒ මුදල මාය ගන්නත් පුළුවන්. ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. හරි. ඔන්න ඕක තමයි මෙතනදී පාවිච්චි කරන්නේ. දැන් බ්‍රිතාන්‍ය කියනවා බඩු ගන්න පුළුවන් අපෙන් විතරයි. එහෙනම් ලංකාව වගේ රටවල් වලට මොකද වෙන්නේ? අපිට වෙන රටවල් වලින් භාණ්ඩ ගන්න බෑ. ගන්න පුළුවන් බ්‍රිතාන්‍යයෙන් විතරයි. එහෙනම් අද අපි ගන්නවා නම් මොන හරි භාණ්ඩයක් 10ක් ලංකාව කියන රට බ්‍රිතාන්‍යයෙන් ඔන්න මේ අවුරුද්දේ ගන්නවා භාණ්ඩ 10ක්. එහෙනම් ඊළඟ අවුරුද්දෙත් මේ 10 මේ විදිහටම යනවා. තව ජනගහනය වැඩි වුණාම තව එකතු වෙනවා මේකට. එහෙනම් මෙන්න මේකට තමයි ස්ථාවර වෙළඳ පොලක් කියන්නේ. හැමදාම එකම විදිහට වෙළඳාමේ දියුණුව තියාගන්න පුළුවන්. ඒක වෙන රටවල් එක්ක බෙදෙන්නේ නැහැ. පැහැදිලිද? කිව්වද? තේරුම් නැති කවුරු හරි ඉන්නවද? මට ආයෙ කියන්න පැහැදිලි කරන්න මේක. මට කියන්න පැහැදිලිද කියලා. Recording in progress. හරි. පැහැදිලි නැති කවුරු හරි ඉන්නවද? මට කියන්න බලන්න දුෂේනි පැහැදිලිද? ඔව් ටීචර්. යතුම්? හරි. වත්ම? හරි. එහෙනම් ඔන්න දෙවැනි කාරණේ. අපි යන් එහෙනම් ආපහු ටියුට් එකට. ඔන්න බලන්න දැන් ආපහු ඒ ඡේදේ. එලෙසම බ්‍රිතාන්‍යයන් එරට වාණිජ නීති හරහා දැන් අපි කතා කළා ඒ වාණිජ නීතිය. යටත් විජිත වලට බඩු ගන්න පුළුවන් අධිරාජ්‍ය වෙච්ච බ්‍රිතාන්‍යයෙන් පමණයි. සිය යටත් විජිත වලට බාහිර රටවල් සමග වෙළඳ සම්බන්ධතා පවත්වා ගැනීමට තිබූ ඉඩකඩ අහුරා තිබුණේ. දැන් ඔයගොල්ලෝ දන්නවා වෙන රටවල් වලින් අපිට බඩු ගන්න බෑ. එහි ප්‍රතිඵලයක් ලෙස සමකාලීන ප්‍රංශය වගේ රටවලත් විශාල ජනගහනයක් ඉන්නවා. ඒ වගේම බ්‍රිතාන්‍යයට සාපේක්ෂව විලඳ දියුණුව අතින් ඒගොල්ලෝ සීමා වෙලා හිටියා මේ බ්‍රිතාන්‍ය අනුගමනය කරපු ස්ථාවර වෙළඳ පොළ නිසා. මේ නිසා බ්‍රිතාන්‍යයෙන් යටත් විජිත වලට අවශ්‍ය වන ද්‍රව්‍ය ආනයනය කළ යුතු විය. එබැවින් බ්‍රිතාන්‍ය භාණ්ඩ වලට යටත් විජිත වල ඉහළ ඉල්ලුමක් ලැබුණා. මොකද බ්‍රිතාන්‍යයෙන් විතරනේ අපිට බඩු ගන්න පුළුවන් යටත් විජිත විදිහට. නමුත් බ්‍රිතාන්‍යයට ඇතැම් භාණ්ඩ කෙටි කාලීනව නිෂ්පාදනය කරන්න බෑ. ඔන්න දැන් ප්‍රශ්නේ. මෙයාලගෙන් ඉල්ලුම තියෙනවා ගොඩක් යටත් විජිත වලින්. හැබැයි ඒගොල්ලන්ට කෙටි කාලීනව බඩු හදන්න බෑ. දැන් උදාහරණයක් මෙතන කියනවා කපුරදි වලට විශාල ඉල්ලුමක් තියෙනවා.
හැබැයි එතෙක් පැවතුණු ක්‍රමවලින් කෙටි කාලීනව ඍදි නිෂ්පාදනය කරන්න බෑ. ඒ නිසා මේක හේතුවක් වුණා මේ අවශ්‍යතාවය වෙනුවෙන් කර්මාන්තවලට පෙළඹෙන්න. හරි. ඔන්න ඕක තමයි දෙවැනි කාරණේ. එහෙනම් බ්‍රිතාන්‍යයන් යටත් විජිත කෙරෙහි අනුගමනය කරපු වෙළඳ නීති කියන එක කර්මාන්ත සඳහා යොමු වෙන්න. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න ඕකේ මෙන්න මෙතන උඩින් දෙවැනි කාරණය දාගන්න. 2 බ්‍රිතාන්‍ය තම යටත් විජිත කෙරෙහි අනුගමනය කළ වාණිජ නීති. බ්‍රිතාන්‍ය තම යටත් විජිත කෙරෙහි අනුගමනය කළ වාණිජ නීති. හරි අපි යනවා තුන්වෙනි කාරණයට. බලන්න පළවෙනි ඡේදය උතන තියෙන. එලෙසම වැඩවසම් ප්‍රවේණි ක්‍රමය බිඳ වැටීමත් සමග වැඩවසම් ප්‍රවේණි ක්‍රමය බිඳ වැටීමත් සමග ඉඩම් විශාල ව්‍යාපාරික ස්ථාන බවට පත් කළ කෘෂිකාර්මික විප්ලවය සෙසු රටවලට වඩා පුළුල් ලෙස සිදු වූයේ එංගලන්තයේය. අලෙවිය සඳහා විශාල පරිමාණයෙන් ආහාර වගා කිරීමත් සතුන් නැති කිරීමත් ආරම්භ කළ ඉඩම් හිමියෝ ඒ සඳහා ඉඩම් කොටු කරගනිමින් ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය නමින් ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ගොවිපළවල් ආරම්භ කරනවා. වගා කටයුතු සඳහා විස්තීර්ණ ක්‍රමද සතුන්ද යොදා ක්‍රියාත්මක කළ යන්ත්‍රෝපකරණද යොදා ගැනිනි. මේ හේතුවෙන් කුඩා ඉඩම් කැබලි වගා කළ ගොවීන්ට ජීවනෝපාය අහිමි වූ නිසා ඔවුන් රැකියා සොයා නගරවලට ඇදී ආහ. එම අතිරික්ත ශ්‍රමය කාර්මික විප්ලවය එංගලන්තයෙන් ආරම්භ වීමට මහෝපකාරී විය. මේ මොකද්ද කියන්නේ? හරි. මේ කියන්නේ මොකද්ද? දැන් ළමයි ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ දැන් 10 වසර පහු කරලා ආවයිනේ ඔක්කොමලා පුනරුදේහෙම පාඩම කරලා තියෙනවා. එතකොට මේ පුනරුදේ පාඩමේ එක තැනක තිබුණු එකක් තමයි වැඩවසම් ක්‍රමය කියලා කියන්නේ. වැඩවසම් ක්‍රමය. මේ වැඩවසම් ක්‍රමයේදී මූලික වෙන දෙයක් තියෙනවා. ඒකට අපි කියනවා ප්‍රවේණිය කියලා. ප්‍රවේණිය. ප්‍රවේණිය කියන්නේ ඉඩමට. එතකොට මේ ප්‍රවේණිය කියන දේ කොටස් දෙකක් හිටියා. එක්කෙනෙක්ට අපි කිව්වා ප්‍රවේණි හිමියා. ඊළඟ එක්කෙනාට අපි කිව්වා ප්‍රවේණි දාසයා. ප්‍රවේණි හිමියා කියන්නේ ඉඩමේ අයිතිකාරයා. ප්‍රවේණි දාසයා කියන්නේ ඒ ඉඩමේ වගා කරන වැඩ කරන කෙනා. එහෙනම් මේ වැඩවසම් ක්‍රමයේදී බොහෝ විට බ්‍රිතාන්‍ය රටවල් මේ යුරෝපේ රටවල් වල මේ ප්‍රවේණි එහෙම නැත්නම් ඉඩමේ අයිතිකාරයා වුණේ රජු. හැබැයි ওই පුනරුදය වගේ දේවල් ඇති වෙච්ච කාලෙදී රජු කියන්නේ මේ රටවල් වල බලවත් චරිතයක් නෙමෙයි. මොකද රජුට පහලින් ඉන්නවා වංශාධිපතිවරු. වංශාධිපතිවරු. හැබැයි මෙයාලා අපි කිව්වට රජු තමයි ලෝකේ මේ රටක ලොකුම කෙනා වංශාධිපතිවරු ඉන්නේ එයාට පහළ ඉන්නේ කියලා. හැබැයි යුරෝපයේ කාලෙදී ඒක නෙමෙයි උනේ. රජු ඉන්නවා. හැබැයි වංශාධිපතිවරයා ඊට වඩා බලවත්. රජතුමා තමයි නිල වශයෙන් රාජ්‍යයේ ලොක්කා. හැබැයි වංශාධිපතිවරයාට තමයි බලයක් තිබුණේ. ඒකට ප්‍රධාන හේතුව තමයි වංශාධිපතිවරයාට හිටිය පෞද්ගලික හමුදාවක්. පෞද්ගලික හමුදාව හිටියා. එතකොට මේ වංශාධිපතිවරු මොකද කරන්නේ? රටට තර්ජනයක් වෙන අවස්ථාවල ආක්‍රමණ එල්ල වෙන අවස්ථාවල මේ පෞද්ගලික හමුදාව රජතුමා වෙනුවෙන් දෙනවා. රජුට හමුදාවක් නැති නිසා. ඒ හින්දා රජතුමා මොකද කරන්නේ? මේ විදිහේ උදව් උපකාර වංශාධිපතිවරුන්ගෙන් ලැබෙන හින්දා රජු තමන්ගේ ඉඩම් ප්‍රවේණි වලින් එක එක ප්‍රවේණි මේ වංශාධිපතිවරුන්ට දෙන උදව්ව හින්දා
ලබා දෙනවා. එතකොට මේ වංශාධිපතිවරුත් කැටගරි ඉන්නවා. එක එක නයිට්වරු, එක එක ජාතියේ වංශාධිපතිවරු ඉන්නවා. එතකොට මේ වංශාධිපතිවරු මොකද කරන්නේ? තමන්ගේ හමුදාව රජතුමාට දෙනවට ප්‍රවේණියන් ඉඩම් දෙනවනේ රජතුමා. ඒ ඉඩම් වල වංශාධිපතිවරු අයිතිකාරයෝ වෙනවා. එහෙනම් ප්‍රවේණිය සැබෑ හිමිකරු රජු. හැබැයි මේ ප්‍රවේණිය වගා කරන්න දෙන ප්‍රවේණි හිමියා වෙන්නේ වංශාධිපතිවරයා. ඊට පස්සේ වංශාධිපතිවරයා මොකද කරන්නේ? මේ ඉඩම වගා කරන්න දෙනවා ප්‍රවේණි දාසයට. හැබැයි මෙයාට වැඩ කරනවට පඩි ගෙවන්නේ නැහැ. ඒ වගා කරන ඉඩමෙන්ම කොටසක අස්වැන්නයාට පඩිය විදිහට ගන්න පුළුවන්. ඔන්න ඕක තමයි වැඩවසම් ක්‍රමයේදී සරලව වෙන්නේ. හරි. මම ආයෙ පාරක් කියන්නම්. වැඩවසම් ක්‍රමය කියලා කියන එක අපේ ලෝකේ ගොඩාක් ඈත කාලෙදී යුරෝපා රටවල් වල තිබුණා. එතකොට මේකෙදී ප්‍රධාන වෙන්නේ ප්‍රවේණිය කියන දේ. මේ ප්‍රවේණිය කියන එක අපි කියනවා ඒකේ තේරුම ඉඩම කියන එක. මේකේ ඉඩම් වල අයිතිකාරය වුණේ රජු. නමුත් රජුට පෞද්ගලික හමුදාවක් හිටියේ නැහැ, බලයක් තිබුණේ නැහැ. ඒ නිසා රජතුමාට එන ආක්‍රමණවලදී පෞද්ගලික හමුදාව සතු වෙලා හිටපු වංශාධිපතිවරු රජතුමාට හමුදාව සපයනවා. sorry. ඒ වෙනුවෙන් රජු මොකද කරන්නේ? වංශාධිපතිවරුන්ට ඉඩම් ලබා දෙනවා වරප්‍රසාද විදිහට. ඒ ඉඩම හිමිකාරයා වෙන්නේ එහෙනම් ප්‍රවේණි හිමියා වෙන්නේ වංශාධිපතිවරයා. ඒකේ වගා කරන කෙනා වෙන්නේ ප්‍රවේණි දාසයා. ප්‍රවේණි දාසයාට පඩියක් ගෙවන්නේ නැහැ. ඒ වෙනුවට යාට අස්වැන්නෙන් කොටසක් පඩිය විදිහට දෙනවා. සල්ලි නෙමෙයි. ඒ අස්වැන්නෙන් කොටසක් දැන් මිදි වගා කරනවා. මිදි වලින් කොටසක්. ඒ විදිහට. හරි. එහෙනම් ඕක තමයි වෙන්නේ. හැබැයි දැන් ප්‍රවේණි දාස මේ වැඩවසම් ක්‍රමයේ අන්තිමට බිඳ වැටිගෙන යනකොට මේ වංශාධිපතිවරුන්ගේ බලය හීන වෙන්න පටන් ගන්නවා. එතකොට මේ ප්‍රවේණි දාසයෝ වෙලා හිටපු සෙට් එක වගා කරන්න දන්නවනේ. ඒ වගේම මේගොල්ලෝ අවුරුද්දක් විතර එහෙම වගා කරගෙන යනකොට එයාලට පුළුවන්කම ලැබෙනවා ඒකේ කොටසක් අයිති කරගන්න. ඒක දීර්ඝ කතාවක්. හැබැයි මෙතනදී මට ඒ ඔක්කොම පැහැදිලි කරන්න බැහැනේ සහ ඕනි නැහැනේ මේ කොටසට. ඒකෙදි සරලව වෙන්නේ මේ ප්‍රවේණි දාසයෝ කුඩා කුඩා ඉඩම් හිමි ගොවියෝ බවට පත් වෙනවා. කුඩා ඉඩම් හිමි ගොවියෝ. කුඩා ඉඩම් හිමි ගොවියෝ. එහෙනම් මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලන් වංශාධිපතිවරුන්ගෙන් අයින් වෙලා ගිහිල්ලා කුඩා කුඩා ඉඩම් හිමි කරගෙන ඒකේ ගොවියෝ විදිහට වැඩ කරනවා. හැබැයි දැන් මේ අපි කතා කරන්නේ දැන් කාර්මික විප්ලවයේ කාලේනේ. මේ කාලෙදි මොකද වෙන්නේ? මෙන්න මේ කුඩා කුඩා ඉඩම් හිමි ගොවියොන්ට මේකේ වගා කරන්න බෑ. මොකද ඉල්ලුම ගොඩාක් තියෙනවා. හැබැයි යාලට ඒක කරගන්න බෑ. ආදායම අඩුයි. ඒ නිසා මේගොල්ලෝ මොකද කරන්නේ? මේ කාලෙදි මේක හරියන්නේ නැහැ කියලා තීරණය කරනවා. ඒ කියන්නේ මේ කුඩා කුඩා ගොවි බිම් වගා කළා කියලා ලැබෙන්නේ නැහැ අපිට දෙයක්. අස්වැන්නක් හරියට ලැබෙන්නේත් නැහැ. ඒ නිසා මෙයාලා මොකද කරන්නේ? මේ විදිහේ කුඩා කුඩා ගොවි බිම් විකුණලා හිතන්නකො මෙහෙම තියනවා කියලා. මේගොල්ලෝ මේවා දැන් මේක එක්කෙනෙක්ට තියනවා, මේක තව එක්කෙනෙක්ට තියනවා. ඔහොමම කීප දෙනෙක් ඉන්නවා කියලා. මේ ඉඩම් ටික විකුණලා දාලා තමන්ගේ ඉඩම් කොටස් විකුණලා දාලා ඒගොල්ලෝ යනවා නගරයට. ගිහිල්ලා නගරේ නිර්මාණය වෙලා තියෙනනේ මේ කාලේ වෙනකොට කර්මාන්ත. එහෙනම් මේ කර්මාන්තවල සේවකයෝ විදිහට වැඩට යනවා. ඕක තමයි වෙන්නේ. එතකොට මේ කුඩා කුඩා ඉඩම් එකතු කරලා තනි ඉඩමක් නිර්මාණය කරගන්නවා, විශාල ඉඩමක්. මේකට අපි කියනවා ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය. හරි, මේකට අපි කියනවා ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය. එහෙනම් මේ ටික මම ආයෙ කිව්වනේ. මෙතනට එන්න එහෙනම් ප්‍රවේණි හිමියා ඉන්නවා, ප්‍රවේණි දාසයා ඉන්නවා. එයා ටික කාලයක් යනකොට තමන්ටම කියලා කුඩා කුඩා ගොවි බිම් හදාගෙන ඒවැය වගා කරන කුඩා ගොවි බිම් හිමියෝ වෙනවා. හැබැයි ටික කාලයක් යනකොට මේ කාර්මික විප්ලවයේ කාලය වෙනකොට මෙයාලට තේරෙනවා මේකෙන් අස්වැන්නක් ගන්නත් බෑ, ආදායමක් ගන්නත් බෑ. මේක හරියන්නේ නැහැ. ඒ නිසා මෙයාලා මොකද කරන්නේ? තමන්ගේ කුඩා ඉඩම් කොටස් විකුණලා දාලා නගරයට සංක්‍රමණය වෙනවා කර්මාන්තවල සේවකයෝ විදිහට. ඊට පස්සේ මෙයාලගෙන් මේ කුඩා කුඩා ගොවි බිම් එකතු කරගත්තු විශාල ඉඩම් හිමියෝ මේවා එකතු කරලා විශාල ගොවි පොළවල් ආරම්භ කරනවා. ඒකට අපි කියනවා ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය කියලා. හරි.
එහෙනම් මේකේදී මිනිස්සුන්ට ඕන කරන ආහාර පාන ඒ දේවල් මේ විදිහට නිර්මාණය කරගන්න පටන් ගන්නවා මහා පරිමාණයෙන්. අපි මේකට කියනවා කෘෂිකාර්මික විප්ලවය. කෘෂිකාර්මික විප්ලවය. හරි. දැන් බලන්න මේකේ කියලා තියෙන දේවල් ටික පැහැදිලිද කියලා. හරිනේ. එහෙනම් යන් අපි ආපහු නෝට් එකේ කොටසට. ඔන්න දැන් ආයෙ බලන්න පළවෙනි ඡේදේ. එලෙසම වැඩවසම් ප්‍රවේණි ක්‍රමය බිඳ වැටීමත් සමග ඉඩම් විශාල ව්‍යාපාරික ස්ථාන බවට පත් කළ කෘෂිකාර්මික විප්ලවයද සෙසු රටවල් වලට වඩා පුළුල් ලෙස සිදු වූයේ එංගලන්තයේය. අලවිය සඳහා විශාල පරිමාණයෙන් ආහාර වගා කිරීමත් සතුන් නැති කිරීමත් ආරම්භ කළ ඉඩම් හිමියෝ ඒ සඳහා අනුගමනය කළේ ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය. වගා කටයුතු සඳහා විස්තීරණ ක්‍රමද සතුන්ද යොදවා ක්‍රියාත්මක කළ යන්ත්‍රෝපකරණ යොදා ගැනිනි. මේ හේතුවෙන් කුඩා ඉඩම් කැබලි වගා කළ ගොවීන්ට ජීවනෝපාය හිමි විය. ඒ නිසා ඔවුන් රැකියා සොයා නගරවලට ඇදී ආහ. මෙම අතිරික්ත ශ්‍රමය කියන්නේ මේගොල්ලන්ගේ ශ්‍රමය දැන් මේ වෙනයිනේ අතිරික්තයිනේ වැඩිපුර තියෙනවා. ඒ හින්දා මෙයාලව පාවිච්චි කරනවා කර්මාන්තවල සේවය කරන්න. කර්මාන්ත සේවකයෝ විදිහට. හරි. එහෙනම් ওই ටික තමයි පැහැදිලි කරගත්තේ. එහෙනම් ළමයි අපි කාරණා තුනක් දැන් කතා කළා. පළවෙනි එක බ්‍රිතාන්‍ය වෙළඳ කටයුතු අතින් අනෙකුත් රටවල් අභිබවල ප්‍රමුඛ ස්ථානය ගැනීම. දෙක කතා කළා බ්‍රිතාන්‍ය අටත්විජිත කෙරෙහි අනුගමනය කළ වාණිජ නීති. තුන කතා කළා කෘෂිකාර්මික විප්ලවය. හරි. එහෙනම් මෙතන උඩින් තුන කියලා දාලා ලියා ගන්න කෘෂිකාර්මික විප්ලවය. හරි. අපි යන් එහෙනම් ඊළඟ කොටසට. සෙසු රටවල් මෙන් නොව බ්‍රිතාන්‍යයේ සමාජ තරාතිරම කුමක් වුවත් හැකියාව ඇති පුද්ගලයන්ට ධනය උපයාගත හැකි පසුබිමක් තිබිනි. මේ ටික සරලයි. ඔන්න මේකෙදි කියනවා බ්‍රිතාන්‍ය සමාජ තරාතිරම මොකක් වුණත් සල්ලි හොයන්න ඕන අයට උපය ගන්න පුළුවන් පසුබිමක් තිබුණලු. ඒකට අපි කියනවා ඒගොල්ලෝ ආකල්පමය වශයෙන් පොදු නිදහස් සමාජ පසුබිමක් තිබුණයි කියලා. ඒ කියන්නේ හැමෝටම තමන් කැමති නම් ව්‍යාපාර කරන්න පුළුවන්. තමන් කැමති නම් ඉගෙන ගන්න පුළුවන්. ඒකට අපි කියනවා පොදුවේ ඕනම මිනිස්සෙක්ට නිදහසේ සමාජය තුළ ඉන්න පුළුවන් නම් පොදු නිදහස් සමාජ පසුබිම කියලා. එතකොට නව අදහස් ව්‍යාප්ත කරන්න ඒක හේතුවක් වුණා. ඕන කෙනෙක්ට ව්‍යාපාර කරන්න පුළුවන් ඒ වගේ. එසේම ආර්ථික ක්ෂේත්‍රයේ සිදු වූ වර්ධනයට සාපේක්ෂව කර්මාන්ත සහ ව්‍යාපාර සඳහා ප්‍රාග්ධනය සපයන බැංකු සහ මූල්‍ය ආයතන බිහිවීමත් දක්නට ලැබුණි. ඒ කියන්නේ ළමයි මේකෙදි කියන්නේ සරල කතාවක්. මේගොල්ලන්ට ව්‍යාපාර කරන්න ඕන නම් ඕන කෙනෙක්ට ව්‍යාපාර කරන්න නිදහස තිබුණා. දැන් ඕගොල්ලෝ දන්නවනේ උදාහරණයක් විදිහට හිතන්නකෝ උතුරු කොරියාව කියලා. ඒකේ ඉන්න කිම් ජොන් උන් කියන ජනාධිපති කැමති නැහැනේ එක එක අලුත් දේවල් කරනවට. ඒගොල්ලෝගේ මාධ්‍ය නිදහසක් නැහැ. ඕගොල්ලෝ දකින්න ඇතිනේ. එතකොට එහෙම නැහැ කියන එක තමයි මේ කියන්නේ. රට ඇතුලේ ඕනම කෙනෙක්ට ව්‍යාපාර කරන්නද ඉගෙන ගන්නද තමන් කැමති දේවල් කරන්න නිදහස තියෙනවා. ඒත් එක්කම මොකද කියන්නේ? ඒවා දැන් හිතන්නකෝ මට ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනේ. හැබැයි මට සල්ලි නැහැ. එහෙනම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ප්‍රාග්ධනය ඕනේනේ. අපි කියනනේ ව්‍යාපාරයක් පටන් ගන්න අපි යොදවන මූලික ධනයට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. එහෙනම් ප්‍රාග්ධනය මට නැහැ. ඒකට මොකද වෙන්නේ? ඒ රටේ තියෙන බැංකු සහ මූල්‍ය ආයතන මට උදව් කරනවා සල්ලි ණයක් දෙනවා. ඔයා වැඩේ කරගෙන ඉවරලා අපහු ගෙවන්න. හරි. ඕ වගේ. එහෙනම් මේක කියන්නේ කාරණා දෙකයි. එකක් බ්‍රිතාන්‍ය තුල තිබුණා පොදු නිදහස් සමාජ පසුබිම ඕන දෙයක් කරන්න නිදහස තිබුණා. ඒත් එක්කම ප්‍රාග්ධනය සපයන්න බැංකු තිබ්බා, මූල්‍ය ආයතන තිබ්බා. ඒ නිසා කර්මාන්ත වලට යොමු වෙන්න කුඩා ව්‍යාපාරිකයන්ටත් හැකියාව ලැබුණා. ඒක සරල කතාවක්. එහෙනම් මෙතන උඩින් දාගන්න හතරවෙනි කාරණය
පොදු නිදහස් සමාජ පසුබිම. පොදු නිදහස් සමාජ පසුබිම. හරි. ඊට පස්සේ මෙතන ඉහාට තියෙන චූටි කාරණා ටිකක්. බ්‍රිතාන්‍යය පැවති දේශපාලන ස්ථාවරත්වය. ඔන්න ඊළඟ කාරණේ. බ්‍රිතාන්‍යයේ තිබුණු දේශපාලන ස්ථාවරත්වයත් කාර්මික විප්ලවයට බලපානවා. ආර්ථික සංවර්ධනය සඳහා ව්‍යාපාරික කටයුතු වල යෙදීමට නිදහස, උපකාරය, බදු සහන පාර්ලිමේන්තුව මගින්ම දෙනවා. එහෙනම් ආර්ථික සංවර්ධනය කරගන්න ඕන නම් ව්‍යාපාර කටයුතු කරන්න මිනිස්සුන්ට ඕන තරම් නිදහස තියෙනවා. අපි ඒක ඉස්සෙල්ලා කතා කළා මේ පොදු නිදහස් සමාජ පසුබිම කියලා. ඊට අමතරව උපකාර කරනවලු බදු සහන දෙනවලු. තමන්ගේ රටේ පාර්ලිමේන්තුවේනේ බදු සහන දෙන්න ඕනේ මිනිස්සුන්ට බදු අඩු කරන්න ඕනේ. ඒක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන්ම කළාලු. යුරෝපයේ අනෙකුත් රටවල් හා සසඳනකොට බ්‍රිතාන්‍ය තුල කාර්මික විප්ලවය සඳහා සුදුසු පරිසරයක් තිබුණේ මෙන්න මේ හේතුව හින්දා. එහෙනම් මෙතනදී ඔයගොල්ලෝ පස්වෙනි කාරණේ විදිහට දාගන්න බ්‍රිතාන්‍යයේ තිබූ දේශපාලන ස්ථාවරත්වය. බ්‍රිතාන්‍යයේ පැවති දේශපාලන ස්ථාවරත්වය. ඒ කියන්නේ මොකක්ද ළමයි? දැන් හිතන්නකෝ දැන් ලංකාව කියලා. දැන් හරි හිතන්නකෝ ඔයගොල්ලෝ දැන් මේ ටිකේම අහන දකින දේවල්නේ. ඊශ්‍රායලය, ඇමරිකාව, ඉරානය ගහ ගන්නවා. එතකොට මේ වෙලාවේ ඉරානය කියන රට ඇතුලේ ව්‍යාපාර කරන්න පටන් ගන්න ආයෝජකයෙක්ට සුදුසු පරිසරයක් තියනවද? නෑ. මේ වෙලාවේ එහෙම් බෝම්බ ගන්නවා, මෙහෙම් බෝම්බ ගන්නවා, පටන් ගත්තු මේ කර්මාන්ත ශාලාව එක මේකෙන් මිසයිලෙන් ඉවරයි. හරි. මේ වෙලාවේ එහෙම කරන්න බෑ. එහෙනම් මොකක්ද ඒකට හේතුව? මේ වෙලාවේ රට ඇතුළත තියෙන දේශපාලනීය ස්ථාවර නැහැ. එහෙනම් හිතන්නකෝ අපේ රටේ 30 අවුරුදු යුද්ධයක් තිබුණානේ. ඔයාලා නම් දැකලා නැතුව ඇති. හැබැයි අහලා ඇතිනේ. එතකොට ඒකෙදි මොකද වෙන්නේ? එහෙන් දැන් ඒ කාලේ ඒ 30 අවුරුදු යුද්ධේ තියෙන ප්‍රභාකරන් ඉන්න කාලේ යාපනයේ ව්‍යාපාරයක් පටන් ගන්න මිනිස්සෙට කරන්න පුළුවන්ද? බෑ. දේශපාලන වශයෙන් ඒ කොටස අස්ථාවරයි. එහෙනම් යම් රටක දේශපාලන ස්ථාවරත්වය කියන දේ අනිවාර්යයෙන්ම වැදගත්. ඒ රටේ කර්මාන්තයක් හරි ව්‍යාපාරයක් හරි ඒ වගේ අලුත් දෙයක් පටන් ගන්න. එහෙනම් මේ බ්‍රිතාන්‍ය තුළ මේ වෙනකොට තිබුණු දේශපාලන ස්ථාවරත්වයයි ඒකට ඕනතරම් පාර්ලිමේන්තුවෙන් බදු සහන දීලා සල්ලි දීලා ණය දීලා උපකාර කරලා නිදහස දීලා උදව් කරනවා. හරි. එහෙනම් අපි කාරණා පහක් කතා කළා. බ්‍රිතාන්‍ය කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වීමට බලපෑ හේතු. පළවෙනි එක කතා කළා බ්‍රිතාන්‍ය අනෙකුත් රටවල් අභිබවා වෙළඳ හා වාණිජ කටයුතු අතරින් ප්‍රමුඛ ස්ථානය ගැනීම. 2. බ්‍රිතාන්‍ය අනුගමනය කළ බ්‍රිතාන්‍ය යටත් විජිත කෙරෙහි අනුගමනය කළ වාණිජ නීති. 3. කෘෂිකාර්මික විප්ලවය. 4. පොදු නිදහස් සමාජ පසුබිම. 5. බ්‍රිතාන්‍ය තුළ පැවති දේශපාලන ස්ථාවරත්වය. හරිනේ. එහෙනම් මීට අමතරව තව මොනවද තියෙන්නේ? බලන්න මීට අමතරව තව කාරණා කීපයකුත් මම පහළ දාලා තියෙනවා. කුඩා දිවයිනක්. බ්‍රිතාන්‍ය කුඩා දිවයිනක්. ඒ වගේම අභ්‍යන්තර වශයෙන් රට පුරාම වැහෙදුණු පොදු වෙළඳ පොලක් තියෙනවා ඕන බඩු එහෙට මෙහෙට ගෙනියන්න. ඊට පස්සේ නිෂ්පාදන භාණ්ඩ සඳහා ඉහළ ඉල්ලුමක් ලබා ගන්න පුළුවන්. හා ලන්ඩන් නගරය අමුද්‍රව්‍ය ප්‍රාග්ධනය නිෂ්පාදන ද්‍රව්‍ය බෙදා හරින මධ්‍යස්ථානයක්. එහෙනම් එතන මොනවද තියෙන්නේ? කුඩා දිවයිනක් වීම, පොදු රට තුල තියෙන අභ්‍යන්තර පොදු වෙළඳ පොලක් පැවතීම. 3. ඉහළ මිලක් ලබා ගන්න පුළුවන් වෙච්ච භාණ්ඩ තිබුණා. ඒ ලන්ඩන් නගරයේ වගේ ඒවා අමුද්‍රව්‍ය ප්‍රාග්ධනය නිෂ්පාදනය බෙදා හරින මධ්‍යස්ථානයක් වෙලා තිබුණා. හරි. එහෙනම් ওই ටික තමයි පළවෙනි කාරණේදී අපි කතා කරන්න තියෙන්නේ. දැන් ඔයාලට වැඩක් තියෙනවා. කාරණා අපි ප්‍රධාන කාරණා 5ක් කතා කළා. ඒ 5 ටග් ගාලා පාඩම් කරගන්න. ඊට පස්සේ කොලේ ලියන්න. මම ඊට පස්සේ ආයේ 5 ඔයාලට මතක් කරනවා. හරි. ටග් ගාලා මතකයි නම් දැන් මතකයි නම් කොලේ ලියන්න. ප්‍රශ්නයක් නැහැ.
හරිනේ ළමයි. අපි මතක් කරගමු එහෙනම්. එක මට කියන්න කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වීමට බලපෑ පළවෙනි හේතුව විදිහට අපි මොකද්ද කතා කළේ? උත්තර දෙන්න දැන්. දැන් අන්මියුට් කරන්න. මොකද්ද පළවෙනි හේතුව? බ්‍රිතාන්‍ය අනෙකුත් රටවල් අභිබවා වෙළඳාම අතින් ප්‍රමුඛස්ථානය ගැනීම. හරි ඒක අනිවාර්යෙන් highlight වෙන්න ඕනේ. වෙළඳාම අතින් ප්‍රමුඛස්ථානය ගැනීම. හරි. දෙක හරි. බ්‍රිතාන්‍ය තමයි අටත් විජිත කෙරෙහි පැන වූ වාණිජ නීති. 3 කෘෂිකාර්මික විප්ලවය. 4 පොදු නිදහස් සමාජ පසුබිම. පොදු නිදහස් සමාජ පසුබිම. 5 බ්‍රිතාන්‍යයේ පැවති දේශපාලන ස්ථාවරත්වය. ඊට අමතරව කුඩා දිවයිනක් වීම, අමුද්‍රව්‍ය බහුල වීම වගේ දේවල් එතෙන්න පුළුවන්. හැබැයි මම ඔතන කාරණා 5ක් කතා කළේ ළමයි. ඕගොල්ලන්ට ඕකෙන් අනිවාර්යෙන් කාර්මික විප්ලවයේ පාඩමෙන් ආවොත් රචනා ප්‍රශ්නයකට ওই ප්‍රශ්නේ එනවා. හරි. ඒ නිසා දැන් ඔයාලට ඒක ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට දැන් අපි ඊළඟ කොටසට යන්න කලින් අපි චුට්ටක් මතක් කරගෙන ඉමු. අපි මුලින්ම කිව්ව දේවල් තව 3ක් තිබ්බා. මොකද්ද? කාර්මික විප්ලවය කියන්නේ මොකද්ද? කියන්න උත්තර. කාර්මික විප්ලවය anu කුමක්ද? කියන්න. මතක නැද්ද? මිනිසා තම දැසේ සවියේ බාහ්‍ය නිෂ්පාදනය නොකර යන්ත්‍ර සූත්‍ර භාවිතා කර දශක 6ක් පමණ කාලයක් කාර්මික හා තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇති කර පුළුවන්. හරි. කාර්මික විප්ලවය ආරම්භ වෙන්නේ මොන රටින්ද? බ්‍රිතාන්‍යයෙන්. මොන සියවසේද ආරම්භ වෙන්නේ? බ්‍රිතාන්‍යයෙන් කාර්මික විප්ලවය ආරම්භ වෙන්න ප්‍රධාන හේතුව මොකද්ද? වෙළඳාම. බ්‍රිතාන්‍යයට අමතරව ඒ කාලෙදී යටත් විජිත පිහිටුවගෙන හිටපු වෙළඳාමෙන් දියුණු වෙලා හිටපු අධිරාජ්‍යයන් කවුද? උදාහරණ ප්‍රංශය, පෘතුගාලය, ස්පාඤ්ඤය, ඕලන්දය වගේ රටවල්. හරි. දැන් එහෙනම් ඒ ටිකත් මතකයි. ප්‍රධාන කරුණු 5ත් මතකයි. හරි. දැන් අපි ඊළඟ කොටසට යන්න කලින් දැන් අද ඊයේ සම්බන්ධ නොවුණු අද අලුත් දරුවෝ ඉන්නානේ. එතකොට ඕගොල්ලන්ට මං ගෙදරට එවපු පැක් එකේ තියෙන කොටස් ටිකක් තියෙනවා. මට ඒක පැහැදිලි කරන්න ඕනේ. ඊයේ ආවයි නම් දන්නවා ඒ ගැන. අපි බලමු මොනවද කියලා. එකක් තියෙනවා මෙන්න මේක. හරිද? මේක කවුන්ට්ඩවුන් ෂීට් එකක්. ඔයගලන්ට පේනවා ඇතිනේ. මේකෙදී අද ඉඳලා අප්‍රේල් 5 ඉඳලා දෙසැම්බර් 1 වෙනිදා වෙනකන් ඕගොල්ලන්ට දවස් 240ක් තියෙනවා. එතකොට මේ දවස් 240 තමයි ඕගොල්ලන්ට විභාගෙට ටාගට් කරලා වැඩ කරන්න තියෙන්නේ. එහෙනම් ඕගොල්ලන්ගේ ටියුට් සෙට් එකත් එක්ක මේකත් ගෙදරට එයි. මේක ඕගොල්ලන්ගේ බිත්තිය අලව ගන්න තමන් පාඩම් කරන තැන ළඟ. එතකොට දවසේ පාඩම් වැඩ ටික කරලා ඉවර කරලා මේකෙන් දවසක් කපන්න තියෙන්නේ. හරි. එතකොට ඔයාලට තේරෙනවා කොච්චර දවස්ද මට තව තියෙන්නේ මං වැඩ කරන්න ඕනේ කොච්චර දවසක්ද කියලා. එතකොට මම වැඩ කරන්න ඕන විදිය දැන් අද පළවෙනි දවසේ මට ඔක්කොම මම පැහැදිලි කරන්න නැහැ. හැබැයි ඔයාලට දවස බෙදාගෙන වැඩ කරන්නේ කොහොමද කියන එක මම පන්ති ඇතුළේදීම කතා කරනවා. ඔයගොල්ලන්ට ඵලදායී විදියට දවස බෙදන්නේ කොහොමද කියලා. හරි. මේක එකක්. දැන් ගෙදරට ආවට පස්සේ නැත්තම් බලනවනේ මේ මොනවද කියලා. එහෙනම් මේක තමන්ගේ බිත්තිය ගාව පාඩම් කරන තැන ගහගන්න. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ MCQ 40 ගෝල් කියන ෂීට් එක ඇවිල්ලා ඇති. ඒක ඕන වෙන්නේ ළමයි ඔයාලට. ඔයගොල්ලන්ට මං කිව්වා MCQ කරන්න පිටු 80 එක්සයිස් බුක් එකක් ගන්න කියලා. ඒ එක්සයිස් බුක් එකේ පළවෙනි පිටුවේ අලව ගන්න ඕනේ ඔන්න ඔය කොලේ දිගට. එතකොට මේකේ තියෙන්නේ මං පැහැදිලි කරන්නම් මේක අපි ඊළඟ සතියේම කතා කරමු MCQ ටික ඊළඟ සතියේ පටන් ගමු. පළවෙනි දවසේ මම මේ වැඩ ගොඩ දෙන්නේ නැහැ ඔයාලට. ඊළඟ සතිය අනිවාර්යෙන් අපි මේක පටන් ගන්නවා. හරි. ඔයගලන්ට ටර්ම් ටෙස්ට් එක මේ ටිකේ යන නිසා මම මේක මේ සතියේ පටන් ගන්නෙ නැහැ. මේකෙදි තියෙනවා රවුන්ඩ් 15ක් යනකම්. එතකොට මේකේ මේ රවුන්ඩ් 15 වෙනකොට ඔයාලා MCQ papers 105 විතර වෙලා තියෙනවා. හරි. මේක පොඩියට පෙවුනට වැඩ ගොඩාක් කරන්න පුළුවන් ෂීට් එකක් මේක. හරි. එතන මම ඒක ඊළඟ සතියේ ඔයගලන්ට කියලා දෙන්නම් ටර්ම් ටෙස්ට් ඉවර කරලා නිදහසේ අපි මේ වැඩේ කරමු. ඊට පස්සේ ඕගලන්ට ගෙදරට හම්බෙලා ඇති මේ
වත්ම ඇවිල්ලා තියනවද ටියුට්ස් ඔක්කොම ගෙදරට? ආවද? ආවනේ. හරි. දැන් ආවේ නැති කට්ටියක් ඉන්නවනේ. මේ ඔයගලන්ට හම්බ වෙයි චූටි පැකට් එකක කොළ සෙට් එකක්. හරිද? මං ඊයේ ආයත නම් මේක පෙන්නුවා. මෙන්න මේ විදිහට චූටි බෝතලයක් අරගෙන ඒ ටික දාලා හදාගන්න. හරි. මේකේ මං දීලා තියෙන්නේ ඔයාලට කම්මැලි හිතෙන වෙලාවට, පාඩම් කරන් යද්දි අමාරුයි කියලා හිතෙන වෙලාවට, ගේම් එක අත්හරින්න හිතෙන වෙලාවට මේකෙන් එකක් අරන් කියවන්න පුළුවන්. හැබැයි ඒක කියවලා ආයෙ දානකොට ඒක නිකන් අර කොලේ ගත්ත කියෙව්වා දැම්ම වෙන්න එපා. හරි. මොකද්ද මං එකෙන් කියන්න උත්සාහ කරන්නේ කියලා පොඩ්ඩක් හිතන්න. හිතලා අපහු වැඩේට යන්න. දැන් ඔයාලට මං අද තව කියලා දෙනවා. දැන් මේ ටික එක්සෑම් නේ, ටර්ම් ටෙස්ට් එකනේ. ඒ නිසා මේ දවස්වල අර අවුරුදු දෙකක සිලබස් එකක් හයි ස්පීඩ් යනවනේ. මේ ටිකේ අවුරුදු දෙකක ඒවා තියාගෙන ඉඳලා අන්තිම දවස තමයි මතක් වෙන්නේ අඩේ හෙට විභාගෙනේ. ඒ නිසා මේ ටික ඔක්කොම කරගන්න තියනවා කියලා. ඒ නිසා අන්න එහෙම හයි ස්පීඩ් යනකොට කොහොමද පාඩම් කරන්න කියන එකත් මම ඕගොල්ලන්ට අද කියලා දෙනවා. හරි. අපි ඒකත් කියලා දීලාම ඊළඟ පාඩම් කොටසට යන් මම ඊළඟ කොටස අනිවාර්යෙන් ඉවර කරන්න ඕනේ. මොකද ඕගොල්ලන්ගේ ක්විස් එකේ ඒ කොටසත් මම දාලා තියෙන නිසා. අපි යන් අලුත් ෂීට් එකකට. දැන් ළමයි ඕගොල්ලෝ ශනිකව පාඩම් කිරීමක් තමයි මෙතනදී කරන්න තියෙන්නේ. ටර්ම් ටෙස්ට් එකනේ. ඕගොල්ලන්ට හෙට පේපර් එක තියෙනකොට අද පාඩම් 18 විතර ෆුල් සිලබස් එකක් ඔයාලා කවර් කරනවා අයින්ස්ටයින් වගේ. හරි. ඒ නිසා අපි කොහොමද ඒක කරගන්නේ කියලා බලමු. දැන් ළමයි ඕගොල්ලෝගේ මොලේ හැදිලා තියෙන්නේ කොටස් දෙකකින්. මොලේ එක කොටසක් ගබඩා කරගන්නේ ඔයාලගේ తాවකාලික මතකයේ. හරිද? తాවකාලික මතකය. ඊට පස්සේ තියෙනවා ඕගොල්ලන්ට තව දීර්ඝකාලීන මතකය තැම්පත් කරගන්නත් පුළුවන්. දීර්ඝකාලීන මතකේ තියාගන්නත් පුළුවන්. මට දැන් අපි ගමු තුලින්දු. මට කියන්න තුලින්දු මේ ඉස්කෝලේ මේන් හෝල් එකේ තියෙන දේක් මොනවද මේන් හෝල් එකේ තියෙන්නේ? ඔයගොල්ලන් ඉස්කෝලේ කලින් ඉස්කෝලේ ප්‍රින්සිපල්ගේ හරි. මං හිතුවා මේ මං එක අහපු ගමන් කියයි කියලා පුටු මේස තියනවායි කියලා. හරිද? මං හිතුවා මේ මෝඩ උත්තරේ මං අහපු මෝඩ විදිහේ ප්‍රශ්න හින්දා කියයි කියලා. හැබැයි ළමයා වැදගත් විදිහට උත්තරේ දුන්නා. ඔව් ප්‍රින්සිපල්ලාගේ ෆොටෝස්. හරි ඊට පස්සේ මට කියන්න බලන්න එකම කාන්තා නියෝජනයේ දුෂානි. කියන්න බලන්න මට පාරේ දැන් ඉස්කෝලේ ඉස්සරහම තියෙනවා නම් බේකරියක්. තියෙනවද බේකරියක් ඉස්කෝලේ ඉස්සරහ? නෑ. ඉස්කෝලේ ගාව තියෙන්නේ මොනවද? කඩ මොන හරි තියෙනවද? මොනවද තියෙන්නේ? නිකන් කඩයක් කිව්වේ? බඩු විකුණන එක නෙමෙයිද? ඒකට නමක් නෑ. එහෙමද? හරි. ඔයාට එතකොට ගෙදර ඉඳලා ඉස්කෝලේට යනකොට මතක් වෙන බේකරියක් මොන හරි තියෙනවද? මොකද්ද? කැරවෑන් එක. තියෙන තැන දන්නවද? හරි. එහෙනම් දැන් ඕගොල්ලෝ ඕක කටපාඩම් කළාද? කැරවෑන් එක තියෙන මෙතන ඒ නිසාද පාඩම් කරන්න ඕනේ කැරවෑන් ෆ්‍රෙෂ් තමයි නම කියලා. නෑ. හැබැයි ඔයාලට මතකයි මෙතන මේක තියෙනවා මෙතන අරක තියෙනවා එහෙම කියලා. ඒකට හේතුව තමයි ඒක ඕගොල්ලෝ හැමදාම යන රූට් එකේ දකින්න එක. එතකොට හැබැයි දැන් ඔයාලා මෙහෙම කියන්නේ. ඕගොල්ලෝ පාරේ වාහනයක යනවා නම් වාහනේ යනකොට දිගටම තියෙන දේවල් ටික ඔයාලට කියවෙනවනේ බෝඩ් එහෙම. හැම බෝඩ් එකක්ම හිතින් කියවෙනවනේ. කියවෙනවනේ නැද්ද? කියවෙනවා. හැබැයි ඔය දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ කොළඹ ඉඳලා යාපනයට යනවා. ඒ යනකම්ම තියෙන ඔක්කොම බෝඩ් කියවුණා කියලා යාපනයට ගිහිල්ලා බහිනකොට ඔය ඔක්කොම කටපාඩම්ද? නෑ. ඇයි එහෙම කියවුණාට ඒවා ඔයගොල්ලෝගේ මොලේ ගබඩා කරන්නේ తాවකාලික මතකයේ. මේක මෙයාට ඕන එකක් නෙමෙයි. මොකද ඔයාලා ඒක කියවලා එතනින් ගියාට පස්සේ ඒක ආයෙ ඔයගොල්ලෝ මතක් කරන්නේ නැහැ. හරි.
හැබැයි දැන් ඔයාලා ෂණිකව පාඩම් කරද්දී මෙන්න මෙතනට දාගත්තොත් ඔයාලා විභාගෙ නම් වෙලා 100 පාරක් පාඩම් කළත් මේක ඩිලීට් වෙලා යනවා. හරිද? දැන් හරියට නිකන් ඕගොල්ලෝ RAM දැන් කම්පියුටරේ වැඩ කරන RAM එක තියෙන්නේ. ඕකේ තියෙන తాවකාලික මතකයක් නේ. ඒතකොට ඕක අයින් කළා මේ කම්පියුටරේ ඔෆ් කරලා පස්සේ RAM එකේ තියෙනවා යනවා. ඒ වගේ මේ తాවකාලික මතකයට නෙමෙයි ළමයි අපි වැඩ කරද්දී දාගන්න ඕනේ. මෙන්න මේ දීර්ඝකාලීන මතකයට. එහෙම නැති වුණොත් වෙන්නේ ඉක්මනට ඩිලීට් වෙලා යනවා. ඕගොල්ලෝ අර පාර දකින බෝඩ් වගේ. හැබැයි ඕගොල්ලෝ දැන් ඉස්කෝලේ ප්‍රින්සිපල්ගේ බෝඩ් එක ගැන හරි කැරවෑන් ෆ්‍රෙෂ් එකේ බෝඩ් එක ගැන හරි ඕගොල්ලන්ට පාරේ යනකොට එනකොට දකින්න මතක තියෙන දේවල් හරි මතක තියෙන්නේ ඕගොල්ලෝ ඒක දිගු කාලින මතකයට එකතු කරගෙන තියෙනවා. මොකද නිතර මේ පාරේ යන නිසා. හරි. එහෙනම් අපි කොහොමද මේ දිගු කාලින මතකය හදාගන්නේ? අපි දැන් බලමු ඒක. හරි. මේක හදාගන්නේ මෙහෙමයි. අපි ගමු පැය භාගයක්. පැය භාගය ගන්නකොට මුලින්ම ඔන්න ඔයා පොත කියවනවා. ඔන්න පොතේ කරුණු 5ක් තියෙනවා. අපි ඒක කියවනවා. දැන් අපි 5ක් පාඩම් කළානේ. බ්‍රිතාන්‍යයෙන් කාර්මික විප්ලවය ඇති වෙන්න බලපෑපු හේතු කියලා. ඔන්න ඔය 5 අපි කියවනවා. දැන් ඔයාලා මම උගන්වලත් නැහැ. ඔයාලා දැන් මේ වෙලාවේ පාඩම් කරලත් නැහැ කියලා හිතන්නකෝ. ඔයා මුලින්ම තමයි නෝට් එක අතට ගන්නෙ. ඒ ගත්ත ගමන් ඔයාලා ඒක 5 වතාවක් කියවනවා. මේ කරුණු 5 5 වතාවක් කියවනවා. 1 2 3 4 5. ඊට පස්සේ ඔන්න මේ 5 පාඩම් කරනවා. කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයෙන් නැති වෙන මුලින් මේක වෙළඳාම අතින් ප්‍රමුඛ ස්ථානයටපත් වුණා. කෘෂි කාර්මික විප්ලවය සිදු වුණා. පොදු නිදහස් සමාජ පසුබිම වුණා. ඔහොම කී ඔන්න පාඩම් කරනවා. විනාඩි 5ක් 10ක් අරගෙන පාඩම් කරනවා. එහෙනම් මේක තමයි පළවෙනි පියවර. හරි. ඔයාලා මුලින්ම ෆස්ට් ස්ටෙප් එක විදිහට අදාළ කරුණ කියවන්න ඕනේ. අදාළ කරුණ කියවීම. ඊට පස්සේ ඒක අධ්‍යයනය කිරීම පාඩම් කරන්න ඕනේ. ඒක කරන්න ඕනේ මේක කියවලා පැයකින් පස්සේද? නෑ හොඳේ. මේක අපි කියවුවා නම් ඒ කියවපු සැනින්ම අපි පාඩම් කරන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේක පාඩම් කළා. ඊට පස්සේ මේ තුන්වෙනි කාරණේ මේ කරුණම පැය භාගයක් ගියාට පස්සේ නැත්තම් විනාඩි 20කට පස්සේ ආය මතක් කරගන්න ඕනේ. මේ පාඩම් කරපු එක. මේ විනාඩි 20කට පස්සේ ආය මතක් කරනවා මිසක් පාඩම් කරනවා නෙමෙයි. හොඳේ. දැන් ඔයාලා කරුණ කියෙව්වා. ඒක පාඩම් කළා. ආය විනාඩි 20කට පැය භාගයකට පස්සේ අර කරුණ කියෙව්වා. ඊට පස්සේ ආය ඔන්න පැයකට පස්සේ ආය මේක කියවන්න. ඔන්න මෙතනත් කියෙව්වා. ඔන්න මෙතනත් කියෙව්වා. හරි. ඊට පස්සේ ඕක අපි ආය කියවන්නේ පැය 6කට විතර පස්සේ. ආය පැය 6කට විතර පස්සේ. මේක හරියයි කියලා හිතනවද? දැන් ළමයි මම පන්තිය පටන් ගන්නකොට ඕගොල්ලන්ට පළවෙනි කාරණා 5 පාඩම් තිබ්බද? නෑ. ඔන්න ඕක තමයි මම පන්තියේදී කරන්නේ. මම එකම දේ ආපහු කියනවා මල වදේ මෙයා කියවන ඉවරයක් නෑ වගේ හිතනවා ඇති. හැබැයි ළමයි මං තියරිය අනුගමනය කරන්නේ මේක. දැන් ඔයාලා එළියට යනකොට කාර්මික විප්ලවය කියන්නේ මොකද්ද? කොහෙන්ද ආරම්භ වුනේ? මොකද්ද හේතුව? මොන සියවසේද? තව රටවල් මොනවද? ප්‍රධාන කාරණා 5ක් උදාහරණ. ඒවා ඇතුළේ තියෙන ඒවා පැහැදිලි කරන්න. මේ ටික ඔක්කොම පුළුවන්ද බැරිද? පුළුවන්. මෙන්න මේ ක්‍රමය තමයි ඕගොල්ලොන්ට දිගු කාලින මතකයට දාගන්න තියෙන්නේ. මේක ෂණිකව ඔයාලට කරන්න පුළුවන් පහුවෙන්දට තියෙන විභාගෙට. හැබැයි ළමයි මේක දවසක් ගත වෙනකොට මේකෙන් භාගයක්ම මැකිලා යනවා. ඔයාලා මෙහෙම නතර කළොත්. ඒ නිසා මේක දිගු කාලින මතකයට දාගන්නවා නම් රෑ නිදාගන්න මේක පටන් අරගෙන ක්‍රියාවලිය ගිහිලා රෑ නිදාගන්න කලිනුත් මේක බලාගෙන දවස් 4කට පස්සේ ඕගොල්ලෝ මේක මතක් කරන්න ඕනේ. දවස් 4ක් ගානේ මේක මතක් කරන්න ඕනේ. නැති වුණොත් මේක ඩිලීට් පැත්තට තමයි යන්නේ.
මොකද මොලේ තීරණය කරනවා මෙයාට මේක මෙතනින් එහාට ඕනේ නැහැ. ඕන දෙයක් නම් විතරයිනේ අපි මතක තියාගන්න ඕනේ. එහෙම ඕන නැතිව මතක හිටින්නේ නැහැ. හරි. දැන් අපි මෙහෙම හිතමුකෝ. සමහර දේවල් තියෙනවා ළමයි ඔයාලට කියනකොට හිතේ මේක එහෙන මෝඩයි කියලා. හැබැයි ඒකේ ලොකු ප්‍රතිඵල දෙනවා. මට කියන්න බලන්න යතුම් කාගේ හරි රහසක් ළඟ තියෙනවද? නැත්තම් හංගගෙන ඉන්න කවදාවත් කාටවත් කියපු නැති රහසක් තියෙනවද? තියෙනවා. හරි ඊට පස්සේ කියන්න බලන්න මහිම් ගෙදර කාටවත් කියලා නැති හොරෙන් කරපුවා තියෙනවද? ඈ යාළුවොත් එක්ක ඉස්කෝලේ යනවායි කියලා වෙන කොහේ හරි ගියපුවා හරි ක්ලාස් යනවායි කියලා කන්න ගියපුවා හරි වගේ ඒවා ඈ මහින් තියෙනවා නේද? ඔව්ද නැද්ද? ඔව් මේ ළමයි ඔයාලට ඇහුනේ මුලින් ඔව් කියවෙනව නෙමෙයිද? හරි ළමයි. දැන් ඒකේ හරිම ඒක හරි සරලයිනේ. හැබැයි ඔයාලා දන්නවද ඒක සයිකොලොජි ටෙක්නික් එකක්. ඕගොල්ලෝ රහස් හරියට මතක තියාගන්නවා. දැන් ඒක වෙලා අවුරුදු ගාණක් වුණත් මතකයි නේද? අන්න ඒක තමයි. අපි රහස් කියන දේවල් තියාගන්නවා නම් අපිට ඒවා මතක හිටිනවා. මම ඒකයි කිව්වේ සමහර දේවල් වෙන මෝඩයි වගේ කියලා හිතුවට ඒවා සයිකොලොජි ටෙක්නික්. දැන් හෙට ගිහිලා යාළුවට රහසක් කියන වගේ පාඩම් කරුණක් කියන්නකෝ. ඒක ඔයාලට මතක හිටිනවා. හැබැයි යාළුවා කියයි පිස්සෙද්ද මොනවද කියවන්නේ කියලා. කමන්නේ ඉතින් ඔයාලට එකකින් වැඩක් වෙනවනේ. හරි. ඇත්තට මේක මනෝවිද්‍යාත්මකව ඉගෙන ගන්න කාරණාවක්. ඔයගොල්ලන්ට රහස් කියන දේවල් හොඳට මතක තියෙනවා. හරි. එහෙනම් ඒකත් ගිහලා හෙට කරලා බලන්න. ඊට පස්සේ යාළුවගෙන් හොඳ එකකුත් අහගෙන ආවිලා මට ඒකත් කිව්වයි කියලා කියන්න. හරි. එහෙනම් දැන් මේක තේරුණා නේද? පාඩම් කරන්න මේ ක්‍රමය අනුගමනය කරන්න ළඟ එන විභාගෙට මේ ක්‍රමය පාවිච්චි කරන්න මං කියනවට දැන් ඔයගොල්ලන්ට ඉතින් මං කියන්න දෙන්නේ අදම ඔයගොල්ලෝ දැක්කනේ මේක පාඩම් හිටියානේ අද ඔක්කොම ටික. එහෙනම් දැන් දන්නවනේ මේ ක්‍රමය හරියනවා. එහෙනම් මේ ක්‍රමය අනුගමනය කරන්න මේක ලියා ගන්න ඕන ටගල් ලියා ගන්නවාලා. මේක තමයි කෙටි කාලිනව මතක තියාගන්න පුළුවන් ක්‍රමය සහ මේක දවස් 4න් 4ට රිමයින්ඩ් කිරීමෙන් ඔයාලට දිගු කාලින මතකයට දාගන්න පුළුවන්. හර්මන් එබින්හවුස් කියන එක්කෙනා තමයි මේ මතක තබා ගැනීමේ ක්‍රමය හොයාගෙන තියෙන්නේ. ඔයගොල්ලෝ එයා ගැන ඕනනම් සර්ච් කරලා බලන්න හර්මන් එබින්හවුස්. හරි. එහෙනම් ඒක අද වැඩිදුර කාරණාවකද මම හැමදාම සයිකොලොජි ටිප් එකක් දෙයි ඕගලන්ට. කොයි වෙලේ දෙයිද දන්නේ දෙයි. ඒවා අනුගමනය කරලා බලන්න. නැත්තම් මේක මෙහෙම අහගෙන ඉඳලා අතෑරියොත් ඉතින් වැඩක් නැහැ. හරි. අනුගමනය කරලා බලන්න. අපි යන් එහෙනම් අද ඊළඟ කොටසට. හරි ළමයි. මේකේ තියෙන්නේ නම් කටපාඩම් කිරිලා. හරි. මේකෙදී දැන් අපේ නෑනේ. කාර්මික විප්ලවයේ ප්‍රබෝධය. මේ කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවය ප්‍රධාන වශයෙන් කර්මාන්ත තුනක් ඇසුරෙන් සිද්ධ වුණා. එනම් පේෂ කර්මාන්තය, යකඩ හා වාණය කර්මාන්තය, ගල් අඟුරු කර්මාන්තය වශයෙනි. මෙම ශේෂ්ත්‍රවල ඇති වූ වෙනස්කම් අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකෙහි වර්ධනයටද කල්යාමේදී පරිවහන ක්‍රමවල, ඒ කියන්නේ ප්‍රවාහන ක්‍රමවල සහ sannivedana විධිවල වර්ධනයටත් හේතු වුණා. එහෙනම් මෙතනදී මතක තියාගන්න තියෙන්නේ මොකද්ද? කාර්මික විප්ලවය ප්‍රධාන වශයෙන් බ්‍රිතාන්‍ය තුල කර්මාන්ත තුනක් ඇසුරෙන් සිද්ධ වුණා. එක පේෂ කර්මාන්තය, දෙක යකඩ හා වාණය කර්මාන්තය, තුන ගල් අඟුරු කර්මාන්තය. මේ ක්‍රම හින්දා පරිවහන ක්‍රමවල සහ sannivedana ක්‍රමවල වර්ධනයන් සිද්ධ වුණා. හරි. එහෙනම් ඔන්න අපි ඊළඟට යනවා පේෂ කර්මාන්තයට. කාර්මික විප්ලවය ආරම්භ වන තෙක්ම රෙදිපිලි නිෂ්පාදනය කෙරුණේ ගෘහස්ත කර්මාන්ත වශයෙන්. ඔයගොල්ලෝ දැන් දන්නවා මුලින්ම කාර්මික විප්ලවය පටන් ගන්න කලින් ගෙදර දොරේ තමයි Tamanට අවශ්‍ය දේවල් හදාගත්තේ. ඒකට අපි කියනවා ගෘහස්ත කර්මාන්ත කියලා. එහෙත් මිනිස් දෑත වෙනුවට යන්ත්‍ර සූත්‍රද, මිනිස් ශ්‍රමය වෙනුවට බලය හෝ වෙනත් ඉන්ධන වර්ගද යොදාගෙන රෙදිපිලි නිපදවීම කාර්මික විප්ලවයේදී සිදුවිය. එහෙනම් මිනිස් දෑත වෙනුවට මොකද්ද පාවිච්චි කරන්නේ? යන්ත්‍ර සූත්‍ර. මිනිස් ශ්‍රමය වෙනුවට මොකද්ද පාවිච්චි කරන්නේ? බලය හෝ වෙනත් ඉන්ධන වර්ග.
හරි. එහෙනම් ඔහොම මතක තියාගන්න. ප්‍රධාන වශයෙන් බ්‍රිතාන්‍ය තුල කර්මාන්ත 3ක් ඇසුරෙන් මේ කාර්මික විප්ලවය සිද්ධ වුණා. පේෂ කර්මාන්තය, ගල් අඟුරු කර්මාන්තය සහ යකඩ හාවානේ කර්මාන්තය. පේෂ කර්මාන්තය තමයි අපි මුලින් කතා කරන්නේ. කාර්මික විප්ලවය ආරම්භ වෙන්න කලින් නම් ගෙදර දොරේ Tamanට ඕන කරන රෙදිපිලි නිෂ්පාදනය කළා. ඒවට අපි කියනවා ගෘහස්ත කර්මාන්ත කියලා. හැබැයි ඊට පස්සේ මිනිස් දෑත වෙනුවට යන්ත්‍ර සූත්‍රයි, මිනිස්සුන්ගේ ශ්‍රමය වෙනුවට වෙනත් ඉන්ධන වර්ග හෝ බලයක් පාවිච්චි කරලයි රෙදිපිලි නිපදවීම ආරම්භ වුණා. ඒක තමයි අපි කියන්නේ පේෂ කර්මාන්තය කියලා. හරි. ඔන්න ඊළඟට මෙන්න මේ ටික මම ඒකයි කිව්වේ කටපාඩම් කිරිල්ලක් තියෙන්නේ කියලා. හරි. මේ ටිකත් අපි අද පාඩම් කරන්න ඕනේ. ඒ නිසා හොඳට බලා ගන්න. මුලින්ම 1733 ජෝන් කේ දුවන නඩාව නිපදවනු ලැබීම නිසා රෙදි විවීම තරමක් වේගවත් විය. එහෙනම් මොකද්ද මුලින්ම තියෙන්නේ? ජෝන් කේගේ දුවන නඩාව. එහෙනම් මෙතන මතක තියාගන්න ඕන කෙටි ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් අවුරුද්ද මොකද්ද? 1733. කවුද පුද්ගලයා? ජෝන් කේ. එයාගේ නිෂ්පාදනය මොකක්ද? දුවන නඩාව. මේකෙන් මොකද්ද සිද්ධ වුනේ? රෙදි විවීම වේගවත් කිරීම. මොන පාඩම් කරගන්න ඕමම 1733 ජෝන් කේ දුවන නඩාව නිපදවනු ලැබීම. ඒකෙන් උනේ රෙදි විවීම වේගවත් වීම. හරි. ඊට පස්සේ එහෙත් රෙදි විවීමට අවශ්‍ය නූල් සැකසීම වේගවත් නොවීම නිසා රෙදි විවන්න හදන නූල් හදන එක වේගවත් නැහැ. එවක පැවති තත්ත්වය අනුව නූල් කටින්නන් 6 දෙනෙකු නූල් නිෂ්පාදනය කරන අය 6 දෙනෙක් ගත්තොත් එහෙම ඒගොල්ලෝ දවසකට සපයන නූල් ප්‍රමාණවත් උනේ එක රෙදි වියන්නෙක්ට එක් දවසකට විතරයි. ඇඳුම් මහන කෙනෙක්ට නූල් හදන්න එපා. ඒතර මේ නූල් හදන අය 6 දෙනෙක් එකතු වෙලා හදන නූල් එක්කෙනෙක්ට රෙදි මහන්න විතරයිලු පාවිච්චි කරන්න පුළුවන් වුණේ. ඒ නිසා මේ රෙදි විවීම වේගවත් උනේ නැහැ. එබැවින් නූල් කැටීම වේගවත් කිරීමට ඔන්න එහෙනම් දෙවැනි එක. නූල් කැටීම වේගවත් කිරීමට ජේම්ස් හාග්‍රීව්ස් ක්‍රිස්තු වර්ෂ 1764 දී කපු කැටීම සඳහා ජෙනී යන්ත්‍රය නිපදවීය. එහෙනම් ඔන්න මතක තියාගන්න ඕන දෙවැනි එක්කෙනා තමයි මේ ජේම්ස් හාග්‍රීව්ස්ගේ ජෙනී යන්ත්‍රය. අවුරුද්ද මොකද්ද? 1764 නූල් කැටීම වේගවත් කිරීම. ඊට පස්සේ එම යන්ත්‍රය අතින් ක්‍රියා කරන්නක් විය. මේක අතින් ක්‍රියා කරන්නක් මේ ජෙනී නමැති යන්ත්‍රය. පසුව ඔන්න 3. ක්‍රිස්තු වර්ෂ 1769 දී රිචඩ් ආක්‍රයිට් ජල බලයෙන් ක්‍රියා කරන ඉහත යන්ත්‍රයට වඩා කාර්යක්ෂම. උඩ අපි කතා කළේ ජෙනීනේ. මේකට වඩා ඉක්මනට නූල් හදන්න පුළුවන් යන්ත්‍රයක් නිපදවනවා. ඒකට කියනවා ජල රාමුව කියලා. ජල රාමුව කියලා. හරි. ඊට පස්සේ ආක්‍රයිට්ගේ සොයා ගැනීම වැදගත් වුවද එම යන්ත්‍රය විශාල වූ බැවින් නිවෙස් තුල භාවිතය දුෂ්කර විය. ආක්‍රයිට්ගේ සොයා ගැනීම වැදගත් වුණාට ඒ යන්ත්‍රය විශාල හින්දා මොකද එහෙනම් ගැටලුව? යන්ත්‍රය විශාල වූ බැවින් නිවෙස් තුල භාවිතය දුෂ්කර වුණා. යන්ත්‍රය විශාල වූ බැවින්. එසේම එය ක්‍රියාත්මක කරවීමට වේගවත් ජල ධාරාවක් අවශ්‍ය වූ බැවින් එය භාවිතා කළ හැකි වූයේ ජල පහසුකම් සහිත ස්ථානවල පමණි. මේක පාවිච්චි කරන්න පුළුවන් ජල පහසුකම් සහිත ස්ථානවල විතරයි. ඒකනේ අපි ඒකට ජල රාමුව කියන්නේ. හරි. එහෙනම් ඔය ටිකේ අපි ප්‍රධාන කාරණා 3ක් කතා කළා. දැන් ඔයාලා යන්න ටියුට් එකට. දැන් අපි මෙතන කතා කරපු ටික පුරෝගෙන ඉමු. හරි. මුලින්ම අහනවා වර්ෂය. මුලින්ම අහන වර්ෂය 1733. නිපද වූ පුද්ගලයා ජෝන් කේ. නිෂ්පාදනය දුවන නඩාව. ඊට පස්සේ කියනවා මේකේ නිෂ්පාදනයේ කාර්ය වුණේ
රෙදි විවීම වේගවත් කිරීම. දෙවනියට අපි කතා කළා එහෙනම් 1764 ජෙනී යන්ත්‍රය කාගේද? ජේම්ස් හාග්‍රීව්ස්. ජේම්ස් හාග්‍රීව්ස්. යන්ත්‍රය ජෙනී යන්ත්‍රය. කාර්ය නූල් කැටීම වේගවත් කිරීම. මේ මෙහෙම පාඩම් කරගන්න හොඳේ. මම මේක ලියන්නේ පහසුවට ඔයගොල්ලන්ගේ ෂෝට් නෝට් එකේ. ඊට පස්සේ 3 1769 රිචඩ් ආක්‍රයිට්. රිචඩ් ආක්‍රයිට් නිෂ්පාදනය ජල රාමුව. කාර්ය කාර්යක්ෂම ලෙස නූල් කැටීම. කාර්යක්ෂම ලෙස නූල් කැටීම. මෙතනට අපි තව එකක් දාගන්න ඕනේ. මෙන්න මේ ජලරාමුවේ තිබුණු දුෂ්කරතාවයක් එහෙම නැත්නම් දුර්වලතාවයක් තියෙනවා. මොකද්ද? මේක විශාල වෙච්ච හින්දා නිවෙස් තුල භාවිතය දුෂ්කර වීම. විශාල වීම නිසා නිවෙස් තුල භාවිතය දුෂ්කරයි. හරි, ඔන්න ඔය තුන තමයි අපි පාඩම් කරගන්න ඕනේ. ටක් ගාලා පාඩම් කරගන්න ඔය ටික. මං හිතනවා ළමයි ඉවර ඇති කියලා. පාඩම් කරලා ඉවරලා කොලේ ලිව්වද? හරි, දැන් එහෙනම් මට මතක් කරන්න. මුලින්ම අපි කතා කළා 1733 කවුද? 1733 ජෝන් කේ දුවන නඩාව. මොකක්ද ඒකේ කාර්ය?
රෙදි විවීම වේගවත් කිරීම. 2 නිෂ්පාදනය මොකද්ද? මොකද්ද කාර්ය? නූල් කැටීම වේගවත් කිරීම. 3 මොකද්ද? ගේ මොකද්ද නිෂ්පාදනය? ජල රාමුව. නිෂ්පාදනයේ කාර්යක්ෂම ලෙස නූල් කැටීම. මේකේ දුර්වලතාවයක් තිබුණා. මොකද්ද දුර්වලතාවය? දුෂ්කර වීම. සහ මේකේ තව දුර්වලතාවයක් තමයි මේකට ජලය අවශ්‍යයි. ඒතකොට ජල පහසුකම් තියෙන ස්ථානවල විතරයි මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. එහෙනම් ඊළඟ කාරණා ටික අපි බලන්න ඕනේ. ඔන්න දෙවනි ඡේදය. ජෙනී යන්ත්‍රය හා ජල රාමුව යන යන්ත්‍ර දෙකෙහිම මූලධර්ම ප්‍රයෝජනයට ගත්. මෙන්න මේක වැදගත්. අපි මුලින් කතා කරපු දෙවනි යන්ත්‍රයයි තුන්වෙනි යන්ත්‍රයයි එකතු කරලා මේ දෙකේ මූලධර්ම ප්‍රයෝජනයටගෙන සැමුවෙල් ක්‍රොම්ප්ටන් 1779 දී මියුල් යන්ත්‍රය නිෂ්පාදනය කළා. එහෙනම් ජෙනී යන්ත්‍රයයි ජල රාමුවයි කියන දෙකේ මූලධර්ම ප්‍රයෝජනයට අරගෙන සැමුවෙල් ක්‍රොම්ප්ටන් 1779 දී මියුල් යන්ත්‍රය නිෂ්පාදනය කළා. ඒකෙන් මොකද්ද උනේ? වඩාත් සියුම් සහ ශක්තිමත් ලෙස නූල් සකසා ගත හැකිවීම. වඩාත් සියුම් සහ ශක්තිමත් ලෙස නූල් සකසා ගත හැකිවීම. පසුව 1785 දී එඩ්මන්ඩ් කාර්ට්රයිට් නැමැත්තා මියුල් යන්ත්‍රය වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක කරවීමේ ක්‍රමයක් සොයාගත්තා. එහෙනම් 1785 දී එඩ්මන්ඩ් කාර්ට්රයිට් හොයාගත්තේ මියුල් යන්ත්‍රයම තමයි. හැබැයි ඒක වාෂ්ප බලයෙන් ක්‍රියා කරන එක තමයි යා හදාගත්තේ. එලෙසම වියන ලද අමුරෙදි සුදු කිරීම, කැඳ දැමීම, පාට දැමීම ආදී අලුත් ක්‍රම සොයා ගැනීමත් සමග ඊළඟ සියවස තුල වර්ණවත් රෙදිපිලි නිෂ්පාදනය වුණා. මාස ගණනක් ඉරාව්වේ පවනේ දමා අමුරෙදි සුදු පාට කිරීමේ එවකට පැවති ක්‍රමය. මාස ගාණක්ම අවුවේ දාලා අමුරෙද්ද සුදු පාට කරනවලු. මේක මහා පරිමාණයෙන් කරන්න බෑ. අනුගමනය කරන්න බෑ. ගෙදර දොරේ Tamanට අවශ්‍ය කරන රෙදි හදා ගන්න පුළුවන්. ඒ හින්දා මේක දුෂ්කර හින්දා මහා පරිමාණයෙන් කරන්න රෙදි සුදු කිරීමේ ක්ලෝරනීන් ක්‍රමය සොයා ගන්නවා. එහෙනම් මේ ක්ලෝරනීන් ක්‍රමෙන් මොකද්ද වෙන්නේ? අමුරෙදි සුදු පැහැ කිරීම. අමුරෙදි සුදු පැහැ කිරීම. හරි. එහෙනම් මේක යටතේ අපි කතා කරන පළවෙනි එක සැමුවෙල් ක්‍රොම්ප්ටන්ගේ 1779 මියුල් යන්ත්‍රය. ඒකෙන් කරපු කාර්යය වඩාත් සියුම් සහ ශක්තිමත් ලෙස නූල් සැකසීම. ඊට පස්සේ ඒක තව දියුණු කරනවා 1785 මේක 2. එඩ්මන්ඩ් කාර්ට්රයිට් මියුල් යන්ත්‍රයේම වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක කරවීමේ ක්‍රමය හොයා ගන්නවා. ඊට අමතරව තුන්වෙනියට අපි කතා කරනවා මාස ගාණක් අවුවේ දාලා අමුරෙදි සුදු පාට කරන ක්‍රමය මහා පරිමාණයෙන් කරන්න බැරි හින්දා ඊළඟට එනවා ක්ලෝරනීන් ක්‍රමය. මේකෙන් කරන්නේ අමුරෙදි සුදු පැහැ කිරීම. හරි. ඊට පස්සේ අලුත් සායම් වර්ග රාශියක් නිපදවීමත් කපුරෙදි මෝස්තර ගැන්වීම සඳහා තෝමස් බෙල් විසින් සිලින්ඩර් මුද්‍රණ ක්‍රමය සොයා ගැනීමත් කපුරෙදි කර්මාන්තය දියුණුවට දායක විය. එහෙනම් තෝමස් බෙල්ගේ සිලින්ඩර් මුද්‍රණ ක්‍රමය සොයා ගැනීම. එකෙන් මොකක්ද කරපු කාර්ය වෙන්නේ? කපුරෙදි මෝස්තර ගැන්වීම. මේකේ කාර්ය කපුරෙදි මෝස්තර ගැන්වීම. මෙලෙස වසර 30ක පමණ කාලයක් තුල කපු කැටීම ඉතා කාර්යක්ෂම කර ගැනීම සඳහා අලුත් යන්ත්‍ර සූත්‍ර මෙන්ම නව තාක්ෂණික ක්‍රමද සොයාගත හැකි විය. මේ නිසා රෙදි විවීමේ කර්මාන්තයේ කෙටි කාලයක් තුල විශාල වෙනස්කම් රැසකට ලක් විය. හරි. අපි දැන් බලමු ඒ ටික. අපි දැන් මෙතන තුනක් කතා කළානේ. මේ තුන අපි කතා කළා. ඊට පස්සේ ටික බලන්න තියෙන්නේ. 4. හතරවෙනි එක නිර්මාණය කරන්නේ 1779 සැමුවෙල් ක්‍රොම්ප්ටන්. නිෂ්පාදනය වෙන්නේ
මියුල් යන්ත්‍රය. කාර්ය වෙන්නේ සියුම් සහ ශක්තිමත් නූල් සැකසීම. ඊළඟට 1785 එඩ්මන්ඩ් කාර්ට්රයිට් මේකම තමයි. හැබැයි වෙනස වෙන්නේ වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වීම. වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වන නූල් සැකසීම. ඊට පස්සේ අපි කියනවා මෙතන අවුරුද්දක් නැහැ. මේකට අපි කියනවා ක්ලෝරනීන් ක්‍රමය. කාර්ය වෙන්නේ අමුරෙදි සුදු පැහැ කිරීම. ඊට පස්සේ අන්තිම එක තෝමස් බෙල් සිලින්ඩර් මුද්‍රණ ක්‍රමය. ඒකෙන් කරන්නේ කපුරෙදි මෝස්තර ගැන්වීම. හරි ටක් ගාලා පාඩම් කරගන්න. ළමයි ඔයත් එක්කම අහගන්න. මට හැමදාම දැන් ඊයේ ක්ලාස් එක පටන් ගන්නකොට 8:40 වගේ වුණා. හේතුව මම ක්ලාස් එක කරන්න කලින් මෙතන ක්ලාස් එකක් තියෙනවා. එතකොට ඒ ක්ලාස් එක ඉවර වුණාට පස්සේ තමයි මට ක්ලාස් එක පටන් ගන්න පුළුවන්. ඒ නිසා අපි ඊළඟ සතියේ දැන් අද දරුවෝ දෙන්නෙක් විතරම මට මැසේජ් එකක් දාලා තිබුණා පරක්කු වෙච්ච නිසා එන්න විදිහක් නැති වුණා කියලා. ඒ නිසා මේ ඊළඟ දවසේ ඉඳලා අපි 8:40ට ක්ලාස් එක පටන් ගමු 10:40ට ඉවර කරන්න. මොකද එහෙම නැති වුණොත් ඔයගොල්ලෝ හිතනවා මම පරක්කු වෙනවා කියලා. මම ඇවිල්ලා හිටියට ඒ ක්ලාස් එක ඉවර වෙන්නේ නැතුව මට මෙතන ගන්න අමාරුයි. හරි? ඒ නිසා සෝරි පරක්කු වුණාට ඊළඟ සතියේ ඉඳලා අපි 8:40ට හම්බ වෙමු. හරි? පාඩම් කරලා ඉවරයි නම් ඔයගොල්ලෝ ගාව තියෙන කටුවැඩ කොලේ ලියන්න. හරි මං හිතනවා ඔයගොල්ලන් ඉවර ඇති කියලා. හරිනේ. දැන් අපි මුලින් ඉඳලා අන්තිම වෙනකම් මතක් කරගෙන ක්ලාස් එක නවත්තමු. කාර්මික විප්ලවය කියන්නේ මොකක්ද ළමයි? මතක් කරන්න මට. කාර්මික විප්ලවය anu
පුළුල් වෙනස. කාර්මික විප්ලවය ආරම්භ වෙන සියවස මොකද්ද? කාර්මික විප්ලවය ආරම්භ වෙන්නේ මොන රටින්ද මුලින්ම? බ්‍රිතාන්‍ය. කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වෙන්න ප්‍රධාන හේතුව මොකද්ද? කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වෙන කාලෙදී වෙළඳාම අතින් තවත් දියුණු වෙලා හිටපු තව අධිරාජ්‍යයන් උදාහරණ? රුසියා, පෘතුගාලය, ස්පාඤ්ඤය, පෝලන්තය. හරි. ඊට පස්සේ අපි කතා කළා කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වෙන්න බලපාපු හේතු. ඒ අතරින් අපි පළවෙනි හේතුව විදිහට කතා කළා. බ්‍රිතාන්‍යයේ අනිකුත් රටවල් අභිබවා වෙළඳාම අතින් ප්‍රමුඛ ස්ථානයක්. දෙක බ්‍රිතාන්‍යයේ යටත් විධිත කෙරෙහි අනුගමනය කළ වාණිජ්‍ය නීති. තුන කෘෂි කාර්මික විප්ලවය. හතර යුද නීති හා සමාජ. හරි. පහ බ්‍රිතාන්‍යයේ පැවති දේශපාලන ස්ථාවරත්වය. හරි. දැන් ඔය කිව්ව කාරණා ටික ළමයි ඔයාලා මතකෙන් තමයි අර ක්විස් එක කරන්න ඕනේ. ටියුඩ් නම් බලන්න එපා. ඕන මං කියනවා වැඩක් නෑ. එහෙම වුණොත් මේ කරපු වැඩෙන් අපි. හරි. ඒ නිසා ක්විස් එක කරනකොට අනිවාර්යයෙන්ම ඔය මතකෙන් උත්තර දෙන්න. ඊට පස්සේ අපි අන්තිමට කතා කළා කාර්මික විප්ලවයේ ප්‍රධාන කර්මාන්ත තුනක් ඇසුරෙන් බ්‍රිතාන්‍ය තුලින් ආරම්භ වුණා. මොනවද කර්මාන්ත තුන? පේෂ කර්මාන්තය, යකඩ වාණය කර්මාන්තය, ගල් අඟුරු කර්මාන්තය. ඒ අතරින් අපි අද කතා කළේ පේෂ කර්මාන්තය විතරයි. මට මතක් කරන්න පළවෙනි අපි 6ක් කතා කළා උපකරණ. පළවෙනි එක මොකක්ද අවුරුද්ද? 1733. කවුද? ජෝන් කේගේ දුවන නඩාව. මොකක්ද ඒකේ කාර්යය? පෙරදිවීම වේගවත් කිරීම. දෙවෙනි එක මොකක්ද? මොකක්ද අවුරුද්ද? 1764. මොකද්ද කවුද නිපදවුවේ? ජේම්ස් හාග්‍රීව්ස්. මොකද්ද මේ පාණ්ඩය? යන්ත්‍රය, ජෙනී යන්ත්‍රය. කාර්යය මොකද්ද? නූල් කැටීම වේගවත් කිරීම. තුන මොකද්ද? මොකද්ද අවුරුද්ද? 1769. කවුද නිෂ්පාදනය කරන්නේ? රිචඩ් ආක්‍රයිට්. මොකද්ද යන්ත්‍රය? ජල රාමුව. ජල රාමුවේ කාර්යය මොකද්ද? නූල් කැටීම කාර්යක්ෂම කිරීම. ඒතර මේකේ තිබු දුර්වලතාවය මොකද්ද? ජල රාමුවේ නිවෙස්වල භාවිත කිරීම දුෂ්කර වීම. හරි. 4 මොකද්ද අපි කතා කරපු? 1779 මොකද්ද? මියුල් යන්ත්‍රය. සැමුවෙල් මොකක්ද ඒකේ කාර්යය? නූල් සැකසීම. ඒ මියුල් යන්ත්‍රයේ වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වීම හදන්නේ කවුද? එඩ්මන්ඩ් කාර්ට්රයිට්. ක්ලෝරනීන් ක්‍රමය කියන්නේ මොකද්ද? අමුරෙදි සුදු පැහැ ගැන්වීමේ ක්‍රමය. සිලින්ඩර් මුද්‍රණ ක්‍රමය හොයාගන්නේ කවුද? තෝමස් බෙල්. මොකද්ද සිලින්ඩර් මුද්‍රණ ක්‍රමේ කාර්යය? රෙදි මෝස්තර ගැන්වීම. හරි. එහෙනම් අද දවසේ අපි කළේ ඔය කොටස් ටික. ඔය ටික දැන් ඔයාලට මතකයි. දැන් ඔයගොල්ලෝ පන්ති ඉවර වුණු ගමන් මම ඔයගලන්ට ක්විස් එක ෂෙයා කරනවා. ඒක ටක් ගාලා කරන්න. කරලා ඉවර වෙලා අද දවසේ ඉවර කරන්න. හරි. එහෙනම් thank you අද මාත් එක්ක එකතු වුණාට. මම හිතනවා අද කරපු කොටස් ටික තේරුණා කියලා. මට දැන් වෙන වෙනම කියන්නකෝ තරිත කොහොමද අද තේරුණාද ඔක්කොම දේවල් ටික? තරිත දැන්ද ක්ලාස් එකට ආවේ? මං ඉස්සෙල්ලා දැක්කේ නෑ. හරි. තුලිඳු? හරි. යතුම් වත්ම? හරි. ඊට පස්සේ දුෂේනි? හරි. මං හිතනවා අද කරපු කොටස් ටික ඔක්කොම ඔයාලට පාඩම් හිටින්නේ නැති කියලා. අපි ඊළඟ සතියේත් හම්බ වෙමු. ඊළඟ සතියේ MCQ කරන්නේ කොහොමද? රචනා ප්‍රශ්නයක් ලියන්නේ කොහොමද? ඒ ටික ඔක්කොම අපි කතා කරමු. එහෙනම් අදට අපි සමුගමු.
thank you එහෙනම් මාත් එක්ක එකතු වුණාට quiz එක අනිවාර්යෙන් කරන්න ටියුට් බලන්න නැතුව කරන්න Tamanට අවංක වෙලා. හරි එහෙනම් ආයිබෝවන් අපි ඊළඟ දවසේ හම්බ වෙමු.